අලුත් සමාජ සම්මුතියක් පිළිබඳ අදහසක් එළියට ආවා. ඒතර ඒ සදාචාර නියෝජනය තමයි මේ NPP එක විසින් දරාගෙන ඉන්නේ. අපි අර කියන අර මෝරල් ඉකොනොමි කියලා කියන්නේ. මොකක්ද මේ ආණ්ඩුවේ මෝරල් ඉකොනොමි එක? ඒ කියන්නේ සදාචාර ආර්ථිකය මොකක්ද? අභියෝග කරන්නේ අරයට පාර්ලිමේන්තුවේදී මේ මල්ලි වාගේ ගෙන්නලා පෙන්නන්න කියලා මේ අඩු ගානේ අර සිවිල් මේ නීතියේ මේ මූලික වගන්ති ණය ඩොලර් බිලියන 6ක් ගත්තා නම් රටේ ඒ සල්ලි වලින් පාවිච්චි කරලා තියෙනවල වටිනාකම ඩොලර් බිලියන 4යි. ඉතුරු දෙකට වෙච්ච දෙයක් නැහැ. ඉතින් ඊට වඩා තව මොනවද ඔප්පු කරන්න තියෙන්නේ හොරකම් කරා කියලා. හොරු කියපු කට්ටිය පරාද වුණා. පරාද වෙලා බලයට ආවා. දැන් මේගොල්ලෝට බොරු කියලා කිව්වහම මේගොල්ලෝ හොරු කියලා බලයට ආවා. ඒ කියලා තියෙන බොරුනේ එතකොට. ඒ කියන්නේ හරියට ගත්තාම මේ අර හොරු කියපු කට්ටිය හොරු නෙමෙයි වෙලා නිර්දෝෂී වෙන්න යන්නේ. ඒ මේගොල්ලෝ හොරු කියලා තියෙන බොරු. අර AI තාක්ෂණය නිසා පොඩ්ඩක් අර සජීවී විදියට මේ වීඩියෝ එකක් හදන්න පුළුවන් නේ. දැන් මේක හදලා සම්පූර්ණයෙන්ම මේ දැන් අර ඒ සිද්ධිය මේ විනිශ්චය ඇවිල්ලා හිරු එක. ඒ කියන්නේ හිරු එක තමයි තීන්දුව දීලා තියෙන්නේ. මාලිමා මන්ත්‍රී කවුද මේ මොනවාද මේ කසිපු පැකට් ගහන්නේ? ඒකෙන් කියන්නේ මාලිමා මන්ත්‍රී කසිපු බොනවා එහෙම නැත්නම් ඒ වගේ වාහනේ වරන් යනවා කියලා කියන්නද යදන්නේ? ජනබලයේ සාමූහිකයේ බ්ලොග් වැඩසටහනේ දෙවැනි අදියර අද අපි හමු වෙලා ඉන්නේ. ඉතින් ඒ අපේ අද සාකච්ඡාව මූලික කරන්නේ බොරු කිව්වේ කවුද, හොරු කිව්වේ කවුද කියන මාතෘකාව යටතේ යම් කිසි සාකච්ඡාවක් ඇති කරගන්න ජනතාවත් එක්ක ඕන දැනුවත් කරන්න එහෙම නැත්නම් ආණ්ඩුව සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙන අදහසක් තමයි දැන් මේ වෙනකොට විපක්ෂයේ විසින් චෝදනාවක් තියෙනවා ආණ්ඩුව බොරු කියනවා කියලා. ඒක දිගින් දිගටම කියන බවක් පේනවා. විශේෂයෙන් ආණ්ඩුව රැඳිලා ඉන්නේ යම්කිසි ඒකේ තියෙනවා නම් යම්කිසි සදාචාරාත්මක පදනමක් ඒක දෙදරා යන්න තමයි මේ ඒක බොරු ඒක නැතිකරන්න දිගින් දිගටම විපක්ෂය අපි අර කියන සුමුම් විපක්ෂය දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් මත පළ කරමින් ඉන්නවා. ඉතින් අපි අද සාකච්ඡා කරන්න උත්සාහ කරනවා මේ බොරු කිව්වේ කවුද? ඒ බොරු ඒ කියන්නේ බොරුවේ උපත ඒ බොරුවේ නිර්මාතෘවරුන් කවුද? සහ මේ ඒ සම්බන්ධයෙන් සහ මේ ආණ්ඩුව කියපු බොරු මොනා හරි තියනවාද? ඒ සම්බන්ධයෙන් සහ විශේෂයෙන් මාධ්‍ය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සාකච්ඡාවත් මතු කරගන්න මේ හරහා අපි සූදානම් වෙලා තියෙනවා. ඉතින් මම කැමති කල්ය සදරාගෙන් අහන්න ඉගෙන මුලින්ම අපි සාකච්ඡාවක් විදියට මතු කරගත්තොත් ඇත්තටම මේ කියන බොරු ඔය කියපු රත්තරන් අශ්වය සම්බන්ධ ලැම්බෝගිනි තියනවා කියලා කියන විවිධාකාරයේ සමේ හුරු අල්ලනවා ඒ වගේ විවිධාකාරයෙන් ආණ්ඩුවට ඒ කියන්නේ ආණ්ඩුව බොරු කිව්වා කියලා මේ නිර්මාණය කරන ලද දේවල් ඒක නැත්තම් ආණ්ඩුව බොරු කියනවා කියලා කියන දේවල් නිර්මාණය කළේ කවුද? ඒවයි කතෘන් කවුද කියන එක සම්බන්ධයෙන් යම්කිසි අදහසක් ඇති කරගන්න. ඉතින් කල්යා හිතන්නේ ඇත්තටම කවුද මේ බොරු වල නිර්මාතෘ? මෙහෙමයි දැන් මේ ආණ්ඩුවට තමයි බොරු කිව්වා කියලා ඔක්කොම හැම කෙනෙක්ම ફોකස් කරගෙන කතාව යන්නේ. මොකද NPP එකනේ බලයටපත් උනේ. එතකොට කලින් ආණ්ඩු තිබුණානේ. කලින් ආණ්ඩු NPP එක බලයටපත් වෙන ඉස්සෙල්ලා ආණ්ඩු 2019 ගෝඨාභය රාජපක්ෂ බලයටපත් වුණා. ඊට පස්සේ ඊට කලින් 2015 දී මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ ඒකාබද්ධව බලයටපත් වුණා. ඒතකොට 2010 දී ආපහු මහින්ද රාජපක්ෂ යුද්ධ දිනලා බලයටපත් වුණා. මේ හැම තැනදීම මේ දැන් ප්‍රධාන දේශපාලන ව්‍යාපාර දෙකක් නේ, පක්ෂ දෙකක් නේ. ඒතකොට ආණ්ඩු බලයේ ගන්න තමයි මේ පක්ෂ දෙකම ක්‍රියා කරන්නේ. එතකොට දැන් අපි මෑත කාලේ ගත්තොත් එහෙම මේ ඒ ආණ්ඩු බලයේ ගන්න පක්ෂ දෙක අනිත් පක්ෂයට විරුද්ධව දේවල් කියනවා, ඒක උග්ගොතලා කියනවා, ඒක වෙච්ච දේවල් කියනවා, ඒක අතිශෝක්තියෙන් දේවල් කියනවා. එහෙම කොටස් ගොඩක් නේ. එතකොට මේ ඒවැ මේ
ඇත්ත දේවල් තියෙනවා. ඔය ඇත්ත දේවල් තියෙනවා. දැන් ඔය තාපිචි මරපු කේස් එක ඉතින් ලංකාවේ මිනිස්සු කොහොමදන්නේ මේ මැරුණා කියලා යා මරාගත්තේ නෑනේ. එතකොට නමුත් දැන් ඔප්පු කිරීමේ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ලංකාවේ ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට ඔය මම අහලා තියෙනවා මිනිමැරුම් නඩුවලදී පවා 90%ක් විතර මිනිමැරුම් නඩු ඔප්පු කරගන්න බැහැ කියලා. නමුත් මිනිහා මැරිලා තියෙනවා, මිනි මැරිලා තියෙනවා. අනිත් එක මේවා කාලයක් තිස්සේ ඇදෙනවා. අවුරුදු මේ ළඟදී මම හිතන්නේ අවුරුදු 20කට විතර පස්සේ දඩුවම් කරනකොට ඒ සාක්කිත් නැහැ. අන්තිමේදී මේ වෙන තත්ත්වයන් තුල තියෙන ඉතින් ඔය වගේ දැන් මේ දැන් වෙච්ච දේවල් හැටියට තියෙන දේවල් තමයි දැන් මේ ගන්නේ හැම වෙලාවෙම. දැන් මට මතකයි මේ අපි ආයත අතීතයට යන්න නැතුව ගත්තොත් එහෙම දැන් ඔය යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න ඉස්සෙල්ලා ඊට කලින් තිබුණේ 2010 ඉඳලා 2015 වෙනකන් මේ රාජපක්ෂ ආණ්ඩුවනේ. දැන් මේ යුද්ධ දිනුවට පස්සේ ඒගොල්ලෝ ටාගට් කරේ ඒ ගැම්ම අවුරුදු 30ක් නෙමෙයි ඊටත් වඩා වැඩි කාලයක් ඒගොල්ලන්ට මේ සදා සුත්ති කියලා තමයි කියලා හිතුවේ. එතකොට මේ ඒකටනේ අර 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරලා 3 වෙනි පාරටත් නැත්නම් ඒගොල්ලෝ හිතුවා ඒ ගැම්මෙන් යන්න පුළුවන් කියලා. එතකොට නමුත් ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කරපු ඒගොල්ලෝගේ බලයේත් එක්ක අවුරුදු ගාණක් බලය තියාගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ වැරදි වැඩි ප්‍රමාණයක් කරා. අර කවුද කියන්නේ සාමාන්‍ය බලයේ දූෂිතයි අර අති දූෂිතයි කියලා වැඩි බලය. ඒ වැඩි බලයක් හම්බ වුණාම ඒගොල්ලෝ සැලකුවේ නැහැ. ඒගොල්ලෝ මම හිතන්නේ ඒක සැලකුවේ ඒගොල්ලන්ගේ නිකන් ෆැමිලි එකට ලැබිච්ච නිකන් ලොකු chance එකක් විදියට. වරප්‍රසාදයක්. ඔව් වරප්‍රසාදයක්. ඒකෝල ඉතින් ඒ හොරකම් කරන ඒවා ඉතින් අනගුණක් නැතුව සිද්ධ වුණා. තියෙනවානේ ඔය මික් ගනුදෙනුව ගැන ඒවා තියෙනවා. ඉතින් ඒවා කතන්දරේ තියෙනවා. ඉතින් මේවා වැඩිපුරම කිව්වේ අර යහපාලනේ මහින්ද රාජපක්ෂලා බලයෙන් පහ කරන්න හරි ජයග්‍රහණය වෙනුවෙන් ඒ යහපාලන ආණ්ඩුවේ දැන් තියෙන ඔය සජබේ අයයි රනිල් වික්‍රමසිංහගේ අයයි ඒගොල්ලෝ ප්‍රධාන විපක්ෂය. එතකොට ඒගොල්ලෝ තමයි දැන් ජවිපේ එතකොට ඒගොල්ලෝ කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ නේ ඒගොල්ලෝ බලයටපත් වෙයි කියලා. එතකොට හොඳටම බොරු කියන්නේ අර ඊළඟට බලේ එන්න ඒගොල්ලෝ තමයි මේක වැඩිපුර කිව්වේ. දැන් ඔය ලැම්බෝගිනි කතාව අතිශෝක්තිය වුණාට ලැම්බෝගිනි කතාව ඇත්තක්. ඇත්තක් කියලා කියන්නේ ඒකේ මේ නුවර රේස් පැත්තා. ඒතකොට ඔය මට මතකයි ඔය රතන හමුදුරෝ එහෙම ලොකු විරෝධයක් පෑවා ඒකට මේ යාට අර තියෙන්නේ නිකන් දන්දා මාලිගාවට ඒක ආගමිකව විරෝධය ආවා යාගේ සීක්‍රට් තැනකට හානි කරනවා කියලා. වැලි කොට ගහලා ඒබීකයි ඒතකොට පැද්දා. ලැම්බෝගිනි ගෙනාවා. ලැම්බෝගිනි ගෙනාවේ ඒක මේ පිටරටින් මේ ඒක ඒ රේස් එකට ඕඩර් කරලා ගෙනාවා. මොකද ඊට පස්සේ ඒ කතාවට තමයි ඔය ලැම්බෝගිනි පදිනවා කියලා කිව්වේ. ඒතොර රත්තරන් අස්සයෝ කියන එක මට හොයාගන්න බැරි වුණා ඒකේ වීඩියෝ එක. මම ඇහුවා ඒකේ රත්තරන් අස්සයෝ ගැන කිව්වේ මේ මෛත්‍රීපාල සිරිසේන යන වේදිකාවේදී යා කිව්වා. මට මතකයි ඒ කියන්නේ මම ඡන්ද මේ කැම්පේන් එක වෙලාවේ ඕක මෙයා කියනවා මේ නූරෙලිය රත්තරන් අස්සයෝ ගැන කියලා කිව්වා. ඒතකොට මේ රත්තරන් අස්සයෝ කියන එක මේ අපි රත්තරන් ඒක විකෘති වෙච්ච අස්සෙක් රත්තරන් පාට වෙන්න පුළුවන්. නමුත් රත්තරන් අස්සය කියන එක ඒගොල්ලෝ අර්ථවත් කරේ අර ඒගොල්ලන්ගේ වෙල්ත් එකේ තරම. ඒගොල්ලෝ උච්චර වෙල්ත් එකක් තියෙන මිනිස්සු. අතිශෝක්තිය වුණත් ඒක කිව්වේ මෛත්‍රීපාල. එතකොට මේගොල්ලෝ කරපු ඔය උගණ්ඩාවේ සල්ලි ඒවට ලොකු වොයිස් එකක් දුන්නේ එතකොට හිටපු විපක්ෂ වෙච්ච එක්සත් ජාතික පක්ෂය. දැන් ඔය වගේ මේකක් තියෙනවනේ කල්ලි අර චිචීගේ බල්ලගේ කරේ රත්තරන් පවුම් ඒකත් ඔය වගේ එකක් නේ. ඒකත් කිව්වේ ඔය කතා ඇතුළේමනේ ආවේ. ඒ ෆ්ලෝ එකේම තමයි මේ කැම්පේන් එකේම තමයි මේවා කලින් නිකන් හුදකලාවේ එක එකනා කී හිටියා. නමුත් ඡන්ද කැම්පේන් එකක් එනකොට මේවා අර ඔක්කොම එක ක්‍රීම් එක හැටියට එකට එකතු කරලා මේ ඡන්ද ගන්නම කියනවනේ මේවා. එතකොට මේ අතිශෝක්තිය හරි බොරු හරි ඇත්ත වැඩි කළා හරි කිව්වේ මේ එතකොට බලය ගන්න මේ උත්සාහ කරපු විපක්ෂය. ඒ කියන්නේ UNP. ඊට පස්සේ මෛත්‍රීපාලත් ඒකට එකතු වෙච්ච නිසා එතකොට ඒගොල්ලන්ගේ කොටසුත් තිබුණා මේ බොරු වලට. ඔය රත්තරන් අස්සෝ ඒතර මෛත්‍රීපාල.
ඇයි කල්ය මේ රාජිත සේනරත්න මාධ්‍යයටම ඇවිල්ලා අර කිඹුල් කතාව ඒවා නිර්මාණ විදියටම කරානේ නේද ඒ කියන්නේ ඒවා ඕ කිඹුල් කතාව සුප්‍රසිද්ධ කිඹුල් කතාව කිඹුල් හදනවා ලොකු ටැංකියක දාගෙන මස් මේ අරතුරු දහන් කරන කට්ටිය ගිහින් දානවා කියලා ඒගොල්ලන්ට කන්න ඒක මේ අර මෝරු අන්න හරි ඔව් මම මේ ආරක්ෂක ඇමති වෙලා ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට මම පස්සේ ඒ ගෙදරට යන්න පුළුවන් වුණා. ඒ ගෙදර තියෙන ලොකු ටැංකියක්. ඒ ටැංකිය කවුරු හරි දැකලා කියන්නේ නැති මේච්චර මේ ටැංකියක මෝරෙක් දාන්න තමයි පුළුවන් කියලා. ඒකෝට ඉතින් ඉතින් දැන් මේ බොරු කියන එක දැන් ජවිපේ මෙච්චර බොරු කියන්න ඒකේ තීරමක් නැහැ නේ. මොකද ජවිපේ දන්නවනේ ඒගොල්ලෝ බලයටපත් වෙන්නේ නැහැ කියලා 2015 දී. අනිතික 2015 දී ඒගොල්ලෝ ඡන්දෙ ඉල්ලුවෙත් නැහැ. ඒගොල්ලෝ නිකන් පොඩි මාට්ටුවක් දාගෙන හිටියා මේ අර තම්බි කඩේ මොකද්ද සල්ලි ඒ කඩේ බඩු ෂුවර් නැහැ. මේ ඒ වුණාට මේ කඩේත් බඩු ෂුවර් නැහැ. ඒක නිසා කොහොම කතාවක් කියාගෙන මයිත්‍රීට දෙන්නේ නැතුව දෙන්න කියලා. ඒගොල්ලන්ගේ අර තියෙනවානේ ආරක්ෂා කරගන්න කැලි ටික මොකද්ද ඒක. එතකොට ඒක නිසා අපි දන්නවා මේ දැන් ඔය NPP ආණ්ඩුවට කියන චෝදනාවලට අදාළ කරන බොරු කියලා කියන ටික ඔක්කොම 2015 කැම්පේන් එකේ තිබිච්ච ඒවා. රාජිත ඒකේ ලොකු නිර්මාතෘ කෙනෙක් හිරුනිකා තමයි අර මේ වාචාලකමඩගෙන වොයිස් එක මේ කැම්පේන් එකේ ලොකු වොයිස් එකක් සුජීව අභියෝග කරන්නේ අරයට පාර්ලිමේන්තුවේදී මේ මල්ලි වාගේ ගෙන්නලා පෙන්නන්න කියලා මේ අඩු ගානේ අර සිවිල් මේ නීතියේ මේ මූලික වගන්ති කියන්නේ ඒවා ඉතින් තාමත් ඔය YouTube වල තියෙනවා. ඉතින් දැන් ඕක තමයි කතාව. රනිල් හොරා රනිල් හොරා කියප එක බැඳුම් කර වංචා. ඒ කියන්නේ ඇත්තට මේව සිද්ධ වුණා. දැන් ඒව බොරු කියන්නේ ඉන්නේ. හැබැයි ඒ කතාවල ඒව වැදගත්. ඒ කියන්නේ හැමෝම මේව වැදගත් කියලා හිතන. හැබැයි ඒව හැදුවේ දැන් රනිල් හොරා කියන එක ඒ කතිකාවන් විපක්ෂයේ විසින් දරාගෙන හිටියා. ඊට පස්සේ මේ 2022 දී මම කියන්නේ 2015 දී විතර නෙමෙයි 2022 දැන් තරඟ කරනවානේ රනිල් වික්‍රමසිංහ පෝට්ටුවේ සහයෝගය අරගෙන. එතකොට මේ හොරු දැන් රනිල් වික්‍රමසිංහ කොච්චර අර කිව්වට UNP එකෙන් ඔක්කොමලා කිව්වට මෙයා මේ මාරයි කිව්වට එයාට ප්‍රධාන ප්‍රශ්නයක් උනේ එයා අර ඒ තාක්කල් ගෙනාපු අර ස්ලෝගන් වල මේ රාජපක්ෂලා හොරු මචර සිස්ටම්ස් කියන එකේ අයගේ උදව්ව ගත්තනේ. ඉතින් එතෙන්දී අර UNP කාර්යය සැක කරා මෙයාව. සැක කරා කියන්නේ ඒක නොවිය යුතු දෙයක් කියලා තමයි ඒගොල්ලෝ ඡන්ද දුන්නේ නැත්තේ. ඒතකොට ඒකනේ මේ ආශාවක් දිනන්න බැරි උනේ. ඔව්. එයාට ඡන්ද ලක්ෂ 22ක් අරගෙන ඒ එතන ජර්ක් වුණා අර UNP ඡන්දදායකයා. මෙච්චර කාලයක් අපේ වොයිස් එක උනේ මහින්ද රාජපක්ෂලාව යහපැත්තේ තියලා ඒගොල්ලන්ට චෝදනා ඉදිරිපත් කරපු එක තමයි කරේ. දැන් කොහොමද මේගොල්ලත් එකට ඉන්නේ කියලා. එතකොට ඒ 2022 මැතිවරණයේදී අනිවාර්යයෙන්ම රාජපක්ෂලාට විරුද්ධව ගෙනාපු 2015 දී ගෙනාපු ස්ලෝගනුත් ඒ විදිහටම මේ සජබෙන් ගෙනාවා. සජබේ කතිකෝ ටිකත් ඒ විදිහටම ගෙනාවා. ඉතින් මෙතනදී NPP එක කරේ NPP එකේ වොයිස් එක එච්චර තිබුණේ නැහැ හොරු කියන එකට. ඒකට ඔය කොටච්චි ටිකක් මේ පාර මෙතිවරණදී කිව්වා නැත්නම් අර රත්තරන් අස්සෝ කියන කවදාවත් කතා කළා නැහැ. ඔව් ඒකට චිචිගේ රොකට් එක. ඔව් චිචිගේ රොකට් එක. ඒකට අනිත් දේවල් ඔය වැලි කොට ගහන ඒවා ඒවා හැමෝම කිව්වා වැඩියෙන් කිව්වේ විපක්ෂ. ඊට පස්සේ අනිත් පැත්තෙන් අනිත් කාරණේ තමයි මේ ඒගොල්ලෝ ඒවා කියනකොට ඒගොල්ලන්ට දැන් දැන් 2022 එතකොට මේ බලයටපත් වෙන්නේ NPP එකනේ. ඉතින් ඔක්කොම පව් ටික ඒගොල්ලන්ට කරගන්න වුණා. ඉතින් දැන් 2024 එතකොට කිසි කෙනෙකුට මතක නැහැ. ඒගොල්ලෝ කියපුවා දැන් ඒගොල්ලෝ එකට එකතු වුණාට පස්සේ දැන් ප්‍රධාන හතුරා NPP එකනේ. සියලු දෙනාගේම. එතකොට මේ දැන් YouTube වල තියෙන නිසා හොඳයි. එහෙම නැති වුණා නම් එහෙම කවුද මේකේ මූලිකව කවුද කියලා කාටවත් මතක නැහැ. ඔක්කොම කුණු බේරුවල් බොක්කට කිව්වා වගේ NPP පැත්තට හැරෙව්වා. ඒකයි උනේ. දැන් නිකන් හරි අපි කියමු සජබෙදින්න කියලා 2024 දී.
එතකොට ඔය බොරු ටික කිව්වේ සජබේ කියලා. එතකොට මේ කොට්ටච්චිගේ එක යුගන්ඩාට මාරු වෙනවා. ගණ්ඩිකා තමයි කිව්වේ. රාජිතක එක මාරු මේ කවුරු හරි මේ දැන් මේ ආණ්ඩුවේ ඉන්න ඇමති කෙනෙක් කිව්වා කියලා කියන එක මාරු වෙනවා රාජිතට. එතකොට ඒ ගහලේ ඔක්කොම වෙන්නේ අර රාජිත ඊළඟට කාලා මේ දැන් වෙලා තියන්නේ ඒක. ඒක තමයි. දැන් ඔකේ මේ තව කතාවක් තියෙනවා මේ දැන් ඔය ඒ එච්චර කාලයක් හදාගෙන ආව ඒ කියන්නේ බොරු කියලා කියන්නේ මේ රිටෝරික්ස් නේ. ඒ කියන්නේ මේ ඒවා දිගටම ඇවිල්ලා 2022 මිනිස්සු පාරට බහිනකොටත් මේ ස්ලෝගන්ස්ම උස්සගෙන ආවනේ. ඒ කියන්නේ එතකොට මේක ඇවිල්ලා අර පුදු මනසේ මේ සටන් පාටත් බවට මේවපත් වුණා. ඒ කියන්නේ උගන්ඩාවේ තියෙන සල්ලි ආපහු මේ ඔය කියන සටන් පාට ටික බවට මේවත්පත් වුණා. එතකොට මේක ඇවිල්ලා මේ අර කාලයක් තිස්සේ කරගෙන ආපු ඒ කියන්නේ මේ අර විපක්ෂයේ භූමිකාවේ තිබිච්ච මේවක මේ මිනිස්සු අතර පැතිරිලා ගිහිලා තිබ්බ ඒක තමයි මේ ඇවිල්ලිවලා අර අරගලේදී ප්‍රකාශ වුණේ සටන් පාට විදියට. ඒක අරගලේට තරුණයෝ ගොඩක් සම්බන්ධ වුණානේ. ඒතකොට ඒ තරුණයන්ගේ මනස වැඩ කරේ මේ ඒ රාජපක්ෂලගේ පුතු තුන් දෙනා සම්බන්ධයෙන් මුල් කරගෙන විරෝධයක් තිබුණා. දැන් කල්යා දැන් ඔයා කිව්ව දෙයට අමතරව ඒ තව පැත්තකින් බැලුවොත් දැන් මේ NPP එක බලයට එයි කියලා ඡන්දේ අන්තිම අවස්ථාව වෙනකම් වගේ බලාපොරොත්තුවක් තිබුණ නැහැනේ මගේ හිතේ. ඒ කියන්නේ දැන් ඊට අවුරුද්දකට කලින් නම් එහෙම කොහොමත් තිබුණේ නැහැ. ඒක 6 මාසයක් 3 මාසයක් වගේ තීදි තමයි වර්ධනය වෙලා මෙහෙම ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතුවේ. එහෙම හිතිලා NPP එකට විරුද්ධ විපක්ෂය කොච්චර බොරු කිව්වද ඔය NPP එක කිව්වයි කියන ඒවා නෙවෙයි. ඒගොල්ලෝ කිව්වා දැන් මේගොල්ලෝ බලයට આવත් IMF යන්නේ නැහැ. IMF නොගියොත් රට කඩා වැටෙනවා. ඊළඟට කිව්වා මේගොල්ලෝ ආවොත් පොයට සිල් ගන්න හම්බෙන්නේ නැහැ. පන්සල් වහනවා. අන්තිම පොය. දානේ හම්බෙන්නේ නැහැ. ඊළඟට කිව්වා රට කඩන් වැටෙනවා. රට කඩන් වැටෙනවා අනිවාර්යයෙන්ම. මේ දැන් අපි ඒ දවස්වල කීපයක් ඇහුවා සමහරු දිවුරලා සපත කළා කිව්වා මාසයයි දුවන්නේ නැත්නම් මාස 6යි දුවන්නේ ඩෙඩ්ලයින් දුන්නානේ මේක වැටෙනවා කියලා ඩෙඩ්ලයින් දුන්නා වැඩිම වුණොත් මේ මාස 6 ඊට වැඩි නම් දුවන්නේ නැහැ කියලා මිනිසුන්ගේ මොරාල් එක. ඒ කියන්නේ අර නැගගෙන ආපු තිබිච්ච පාලන ක්‍රමයට නැගගෙන ආපු මහජන විරෝධය භයානක විදියට සලිත කරා මේ එපා මුන්ට දුන්නොත් මේ මීටත් වඩා නරකයි කියලා. දැන් අජිත් පී පෙරේරාම අර මේ තියෙන්නේ අර වීඩියෝස් එහෙම මේ දලදාවක පෙරහැර කරන්න දෙන්නේ නැහැ කියලා ඔය පාහියංගල එහෙම මොන තරම් භයානක ආනන්ද සාගර පාහියංගල ආනන්ද සාගර ඒ වගේ. එතකොට ඊළඟට තව බොරු මැව්වා. දැන් මම කියන්නේ මේකයි කවුරු හරි බොරු කිව්වා කියන එක සමාජයට වැදගත් වෙන්නේ ඒ බොරුවෙන් වෙන්න පුළුවන් සමාජ හානිය කොච්චරද කියන එක අනුව මං හිතන්නේ. ඒ කියන්නේ දැන් NPP එක බොරු කිව්වා කියලා මේගොල්ලෝ දැන් කියන්නේ NPP එක කරන්න බැරි වැඩ කිව්වා. එක පෑන් පාරින් මේක ඉවර කරනවා. අපි සති දෙකෙන් මේක කරනවා. පෙට්‍රල් වල මිල මේවා අඩු කරනවා. ඒවා සත්‍යේතනාවෙන් කිව්ව අපි හිතමු නමුත් කරගන්න බැරි වෙච්ච නමුත් ඒකෙන් සමාජයට හානියක් වෙන එක උන්නේ නැහැ. ඒ කියන්නේ බරපතල හානියක්. නමුත් NPP එකට විරුද්ධ පක්ෂය පාවිච්චි කරපු බොරු ව්‍යසනයක් සමාජයට මේ ගිනි අවුලන මේ කතන්දර කිව්වේ. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ බලයට આવත් මේගොල්ලෝ විදේශ සම්බන්ධතා නැහැ. ඔව්. විදේශ රටවල් මේගොල්ලෝ ගණන් ගන්නෑ. නමුත් අද NPP එක බලයටපත් වෙලා මේ වෙනකන් විදේශ වලින් ලැබෙන සහයෝගය හා සම්බන්ධතා පිළිබඳව දැනගන්න තියෙන තොරතුරු වලින් තේරෙනවා මීට කලින් කිසිම ආණ්ඩුවකට නොතිබිච්ච විශ්වාසයක් මේ ආණ්ඩුව කෙරේ තියෙනවා. ඒකට හේතුව තමයි අර වංචාවෙන් තොර දූෂණයෙන් තොර ඇතැම් විට පළපුරුද්ද නැතිකම අකාර්යක්ෂමකම ඒවා හදාගන්න පුළුවන්. ඒකෙන් වෙන හානියට වඩා විශාල වාසියක් වෙනවා අර පාරදෘශ්‍යභාවයෙන් යුතුව වැඩ කරන්නේ. දැන් අනිත් එක ඔගේ මේ හොඳම කතාව කියන්නේ මේ කිව්වේ මේගොල්ලොන්ට මේ ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ කිව්වනේ. ඉංග්‍රීසි බෑ කිව්වා අඳුරන්නේ කිව්වා. ඔව්. ඒ කියන්නේ රනිල් හොඳට අඳුරනවා. ඔව් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කෝල් එකක් දුන්නා නම් මේ ප්‍රශ්නේ හොරේ මොකක් හරි ප්‍රශ්නේ. මොන අන්න එක මම කියන්නේ ඒවා කොයිතරම් දුෂ්ට චේතනාවෙන් කරන රාජතාන්ත්‍රික සම්බන්ධතා කියන එක නිකන්
අර පුද්ගලිකව මිනිස්සු අඳුරනවා කියන එක. රැවටයි කියලා හිතුවා. දැන් වජිර අබේවර්ධන කීප අවස්ථාවකදී මේ රනිල්ව ඉහළට ගන්න කියපු බොරු මේ මම හිතන්නේ සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිස්සු හිනාවෙන් අහක දැම්මට සමහර මිනිස්සු ඒකයි ඒක හානිය. ඒ කියන්නේ දැන් මේ NPP එකෙනුත් බොරු කියන්න ඇති. ඒ කියපු බොරු සමාජයට හානියක් වෙන බොරු නෙවෙයි. මොකක් හරි දෙයක් කරන්න හිතන් කිව්වා කරන්න බැරි වුණා ඇත්ත. ඒකෝට ඒක බොරු වෙනවා. නමුත් විපක්ෂයේ කිව්ව බොරු සමාජයට හානියක් කරන බොරු. ජාතිවාදයේ අවුස්සන බොරු. ආගම්වාදයේ අවුස්සන බොරු. ආර්ථිකයේ මේ තරම් හොඳට ඒ කියන්නේ අපි පුරවැසියෝ හැටියට රටක ආර්ථික ස්ථායීතාවය කරගෙන යන්න පුළුවන් සහයෝගයක් දෙන එකනේ අපි මොන දේශපාලනය කළත් අපි වගකීම් වෙන්නේ. මේගොල්ලෝ එහෙම යන්න තියෙන ඉඩකඩ ඔක්කොම වළක්වන විදිහටනේ මේ බොරු කිව්වේ. ඒ නිසා මම කියන්නේ බොරු කිව්වේ කවුද? වැඩියෙන් හානිදායක බොරු කිව්වේ ওই විපක්ෂයේ. ඒක තමයි මිනිස්සු තේරුම් ගන්න තියෙන්නේ. හොරු කවුද? ඒක ගැන සංඛ්‍යාලේඛන අටුවා ටීකා නීති රීති වැඩක් නෑ. මිනිස්සු දන්නවා. දැන් මට පුදුම ලැජ්ජ නැතුව ඒවා කරපු මිනිස්සු දැන් මේ හොරකම් කරනවා කියලා බොරු චෝදනා ඉදිරිපත් කළා, බොරු කියනවා කියලා චෝදනා ඉදිරිපත් කළා මහජන ළඟට ඇවිල්ලා කතා කරනකොට මොකක්ද මේ ජාතියේ හෘද සාක්ෂිය? මොකක්ද මේ අධ්‍යාත්මික පිරිසිදුකම? ඉතින් ඔන්න ඕක මිනිස්සු තේරුම් ගන්නකම් ඔය තියෙයි. ඒක දැන් ඔය ප්‍රශ්නේ මේ දැන් ඔය විරුද්ධව කතා කරන ඔය සමහරක් ඉතින් අපේ යාළුවෝ මිත්‍රයෝ ඉන්නවනේ. දැන් මේගොල්ලොත් එක්ක ඔය කතා කරනකොට ඔය බොරු කිව්ව ගැන ඔය කල්ලිය කියපු සිද්ධිය තියෙන්නේ මේ ආණ්ඩුව බොරු කියනවා කියපු කතන්දරේදී දැන් මේක අහගෙන යනවනේ. දැන් මචං මේ කියපන් පොඩ්ඩක් ඒක හරියට හොඳ පොයින්ට් එකක්. මොකද දිගට වුණා ඔය සංවාදේ අපි ගියා මේ මම දන්න මේ කීප දෙනෙක් එක්ක. එතකොට කියනකොට මේක මුලින් කිව්වේ මෙහෙම කියලා ගියාම මේ එක කෑල්ලක් එනවා මේ අර මේ බොරු කිව්වේ කවුද කියන එක ඔය පැටලෙන කෑල්ලක්. ඒ කියන්නේ කවුද බොරු කිව්වේ කියන එක තියෙන්නේ. ඒක පැටලෙන කෑල්ලක් එනවා. හැබැයි එතන විශ්වාසයක් එනවා මේ හැබැයි බොරු කිව්වා කියලා. ඒක වෙන එකක්නේ. ඒ කියන්නේ අහේතුක විශ්වාසයක් තියෙනවා මේ ආණ්ඩුව බොරු කියනවා කියලා. ඔව් එතන ඔන්න ඔය පොයින්ට් එක තමයි මට හිතෙන්නේ අපි මතු කරගන්න ඕනේ. එතන තියෙන්නේ මෙහෙමයි. දැන් ඒගොල්ලෝ විශේෂයෙන්ම රාජපක්ෂලාගේ ඒ පිරිස හිතන එකක් තමයි මේ හොරු කියලා හොරු කියලා රාජපක්ෂලාට මේ ලොකු මේ ටැග් එකක් ගැහුවා. මේ ඔක්කොමලා හොරකන්නේ කරේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් අනිත් පැත්තෙන් ගෙනාපු මේ හේතු සාධකේ තමයි මේ කියන්නේ කරපු නැති හොරකම් ඔප්පු කරන්න බැරි ඒවා. ඒ වගේම මේ වැරදි විදියට මේගොල්ලන්ට දිගටම හොරු කියලා ඒක අර ස්ටිකර් එක ඇලෙව්වා. එතකොට දැන් මේගොල්ලන්ටත් එනවා එකක් මේක ඒගොල්ලෝ හිතන විදිහට හොරකම් කරේ නෑ හොරු කියලා ස්ටිකර් එක අලවපු හින්දා මේක සමාජගත වෙලා ඒගොල්ලන්ට පරාදය වෙන්න තරම් හේතුකුත් උනා ඒක. කරේ නැති එකට පව් වැඩේ ඒගොල්ලෝ වගේ කියන්න ඕනේ වගේ. ඒක නිසා මේගොල්ලෝ හිතනවා දැන් මේකේ දැන් NPP එකට හොරු කියලා කියන්න බෑනේ. අපි දන්නවනේ කියන්න ගියත් ඒකනේ මේ පොඩි කෑලි අල්ලගෙන දඟලන්නේ. නිකන් මේ දවස්වල යන කෑලි දිනවනේ. ඒතකොට මේගොල්ලෝ දැන් හිතනවා අර රාජපක්ෂලාට කරා වගේ බොරු කියන ස්ටිකර් එක අලෝ ගන්න පුළුවන් වුණොත් වැඩේ ගොඩ කියලා. ඒකේ කල ඒ සදාචාර පදනමනේ මේ ආණ්ඩුව දූෂිත ඒ කියන්නේ ඇත්තටම අරගලයෙන් පස්සේ විශේෂයෙන් ජනතාව මේ අපිට පෙන්නුණානේ යම්කිසි සිතීමේ වෙනසක් කලින් එක තිබුණට වඩා යම්කිසි ඛණ්ඩනයක් සලකුණු කරා සමාජයෙන් එළියට ආවා. ඒ ඉල්ලීම තමයි ඒ කියන්නේ දූෂණයෙන් තොර පාරිශුද්ධ භාවයෙන් යුක්ත නේ ආර්ථිකයේ මොනද ප්‍රජාන්ත්‍රීකරණය වෙච්ච යම්කිසි සමාජයක් පිළිබඳ සහ මේ අලුත් සමාජ සම්මුතියක් පිළිබඳ අදහසක් එළියට ආවා. ඒතර ඒ සදාචාර නියෝජනය තමයි මේ NPP එක විසින් දරාගෙන ඉන්නේ. අපි අර කියන අර මෝරල් ඉකොනොමි කියලා කියන්නේ. මොකක්ද මේ ආණ්ඩුවේ මෝරල් ඉකොනොමි එක? ඒ කියන්නේ සදාචාර ආර්ථිකය මොකක්ද? ඒ තමයි ඒ දූෂණයෙන් තොරයි පාරදර්ශභාවයයි මිනිසු ගැන කියන මිනිසුන්ගේ පැත්තෙන්
හිතනවා කියන පාලමාලේ මිනිස්සුන්ගේ පැත්තෙන් ජනතාකරණය මේ ජනතාවගේ පැත්තෙන් හිතලා ආණ්ඩුකරණය කරනවා කියන එක. ඒතකොට මේ සියලු දෙනා අර බොරු දැන් අර අපි කතා කරා වගේ බොරු කියන්නේ ඇත්තටම කලින් දැන් මේක දැන් දිගින් දිගටම බොරු කියලා කියපු එකේදී දැන් රට බංකොලොත් වුණානේ. එතකොට මේ දැන් එතකොට මේ සල්ලි ගියේ කොහෙද කියලා ඇහුවොත් දැන් ඇත්තටම කවුන්සල් මට මතකයි එක සැරයක් කිව්වා බිලියන 6.6ක් ඒගොල්ලෝ අපි ගත්තු ණය වලින් accounts වල නැහැ කියලා. අනිවාර්යයෙන්. ඒතර ඒ සල්ලි යන තැනක් තියෙන්න ඕනේ. records නැහැ කියලා. විදේශ ණය ඩොලර් බිලියන 6ක් ගත්තා නම් රටේ ඒ සල්ලි වලින් පාවිච්චි කරලා තියෙනවල වටිනාකම ඩොලර් බිලියන 4යි. ඉතුරු දෙකට වෙච්ච දෙයක් නැහැ. ඉතින් ඊට වඩා තව මොනවද ඔප්පු කරන්න තියෙන්නේ හොරකම් කරා කියලා. අනිවාර්යයෙන්ම. අතිකරණයෙන්ම දුන්නානේ රට බංකොලොත් ඇසෙස් තියෙන්නේ 4යි අරන් තියෙන 6ක්. අපි කිරීම සඳහා මේ රාජපක්ෂලා මේ තුන් කට්ටුව මේ වග කියන්නේ තීන්දුවක් දුන්නා. තවත් කියන්න පුළුවන් හොරකම් කළේ නැහැ කියලා. ඒ තවත් කියනවනේ. අන්න ඒකයි. ඒක තමයි කැම්පේන් එක. ඒක තමයි දැන් ඔතන මේ මම කියන්නේ මාර පොයින්ට් එකක් තියෙනවා. දැන් අර ඔය හොරු කියපු කට්ටිය පරාදුනා. පරාද වෙලා බලයට ආවා. දැන් මේගොල්ලෝට බොරු කියලා කිව්වහම මේගොල්ලෝ හොරු කියලා බලයට ආවා. ඒ කියලා තියෙන බොරුනේ එතකොට. ඒ කියන්නේ හරියට ගත්තාම මේ අර හොරු කියපු කට්ටිය හොරු නෙමෙයි වෙලා නිර්දෝෂී වෙන්න යන්නේ. ඒ මේගොල්ලෝ හොරු කියලා තියෙන බොරු. ඒ කියන්නේ ඕකනේ අර ට්විස්ට් එක වැඩේ කරන්න යන ට්විස්ට් එක ඕකනේ. ඒ කියන්නේ දැන් මේ අර ටික ඔක්කොම දානවා මේගොල්ලෝගේ එකට. ඒ කියන්නේ අර විපක්ෂයේ කතිකාවම දානවා මේගොල්ලෝගේ එකට. දාලි වරලා කියන මේගොල්ලෝ කියන්නේ බොරු කියලා. එතකොට ඒ බොරු කියලා කිව්වා කියලා කියන්නේ අර මේ මහ බැංකු මංකොල්ලෙත් බොරු මේ උගන්ඩා සල්ලිත් බොරු ඒ කියන්නේ මේ යානා ගනුදෙනුවත් බොරු අර්ජුන් මහේන්ද්‍රන් ගේන්නෙත් නෑ ඔක්කොම බොරු. ඒ මොකෝ හේතුව මේ අර එක්තරා විදිහකට මේ සුජාත භාවයක් ගන්න තමයි මට හිතෙන්නේ මේ ටැග් එක මේගොල්ලෝ මේ බොරු කියන ටැග් එක මේ ආණ්ඩුවට අලවමින් යන්නේ අර කියන මේ නිර්දෝෂී භාවයක් ඒ පැත්තට ගන්න. මගේ නා යෝජනාව. ඒකත් එහෙම එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ගත්තම මේ තව එකක් අර මේ දැන් ඒගොල්ලෝ මේ අර දැන් NPP ආණ්ඩුවටත් වෙනවනේ මේ අර ඉස්සලා චූලා කිව්වා වගේ මේ පොරොන්දු දේශපාලනයක් කියලා එකක් තියෙනවානේ. ඒ පොරොන්දු කියන එක දැන් මෙහෙමයි අපි කියනවා මේ අපි මේ රට මේ මේකේ growth value එක එහෙම නැත්නම් අපි ඒක පුද්ගල ආදායම ඩොලර් මේ ඇමරිකන් ඩොලර් 4500ක් කරනවා. ඒතකොට ඒක ටාගට් එකක්නේ. ඒකට රට සංවර්ධනය කරනවා. රැකියා මෙච්චර දෙනවා. ඒ වෙලාව ටාගට්ස් ඒවා හැම කාලෙම කිව්වා. ඒතකොට ඒක කරගන්න බැරි එක බොරුවක් නෙමෙයිනේ. අන්න ඒකයි. ඒතකොට ඒක බොරුවක් නෙමෙයි. අපි හොරු අල්ලනවා. හැබැයි දැන් 2005 දී කිව්වා හොරු අල්ලනවා කියලා හොරු ඇල්ලුවේ නෑ. ඒක වෙන වැඩක්. ඒ කියන්නේ ඒකේ ඩීල් දාලා අර මට මතකයි මේ හොරු පාර්ලිමේන්තුවේ හිටියේ ඔක්කොම. සහ ඔකේ ක්‍රියාවලියක් තියෙනවනේ. ඒක ප්‍රොසෙස් එකක් තියෙනවා. දැන් ආර්ථිකය වර්ධනය කිරීම කිව්වහමත් ප්‍රොසෙස් එකක්. හොරු ඇල්ලීම කිව්වහම ප්‍රොසෙස් එකක්. අපි දුන්නා මේක කරනවා කියලා. මට මතකයි මේ මෛත්‍රීපාල සිරිසේන යා කියනවා දැන් ජනවාරි 8 වෙනිදානේ මේ බලයටපත් 2005 දී 9 වෙනිදා ෆස්ට් අපොයින්ට්මන්ට් එක එයාට වජිරාභිවර්ධන ගේනවලු සේනාධිපතිව. සේනාධිපතිව තමයි පට්ට ගහුවේ 2005 දී ඉලෙක්ෂන් එකේ මෙයා තමයි මේ ගෝඨාත් එක්ක එකතු වෙලා අර නැව්වල ගිහිල්ලා ඒක ආදායම අනේවියකට දෙන්නේ නැතුව මේව ගත්තා. එවන් ගාඩ් සිද්ධිය. 9 වෙනිදා වජිරාභිවර්ධන ඒ කියන්නේ දැන් UNP එක ගොඩ ගන්න ඔය උර දීලා තියෙන මිනිස්සයාගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එක උදේ මේ 9 වෙනිදා උදේ. ඔව්. ඒකෝර දැන් මේ ඩීල් කියලා කියන්නේ ඒකනේ දැන්. නමුත් ඉතින් NPP ආණ්ඩුව ඒගොල්ලන්ගේ සම්බන්ධයක් අපි දන්නවනේ ඒගොල්ලන්ට තියෙන චෝදනාවකුත් තමයි ඒගොල්ලෝ මේ මිනිස්සු අතර එච්චර ඒගොල්ලෝ පක්ෂය ඇතුලේ විතරයි වැඩ කරේ මිනිස්සු අතර වැඩ කරේ නෑ කියලා. ඒකේ තියෙන ඒකෙන්ම තේරෙනවා ඒගොල්ලෝ මේ ඔය අයත ගනුදෙනු කරන මිනිස්සුත් එක්ක හිටියේ නෑ. දන්නවනේ අපි ගම්වල මේ සාමාන්‍ය කසිපුකාරයෙක් එක්ක අපි එහෙම කිව්වොත් එහෙම ඒගොල්ලෝත් එක්ක පවා සම්බන්ධයක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෙන ප්‍රතිපත්තියක් රැක්කා. ඒගොල්ලෝ නිකන් පිරිසිදු භාවය අර ඒ වගේ ඕනවට වඩා පිරිසිදු සදාචාරී ඕනවට වඩා සුචරිත භාවය. ඒක නිසා මේ
ඇත්ත ඇත්ත. ඒක නිසා පාතාලේ මොකක්වත් නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මේ ඔය තියෙන දූෂිත ජාවාරම්කාරීත් එක්ක සම්බන්ධයක් තිබ්බේ නැහැ. ඉතින් තිබ්බේ ඒ පන්තියට සම්බන්ධයක් තිබ්බේ නැහැ. ඔව්, ඒ ඒක තමයි. හොරකම් කරන ඒ මන් ඒක දැන් තිබ්බේ නැහැ. ඔව් කල්ලේ දැන් කිව්වා වගේ කෙහෙලිය හරි ඔය දැන් හිරේ ඉන්නවනේ සෙට් එකක්. ඇත්තටම මේ ආණ්ඩුව පත් උනේ නැත්තම් ඒගොල්ලෝ ඇමතිවරුනේ. ඔව් ඒක තමයි. නේද? ඒ කියන්නේ මේ මේ අච්චර හොරකම් කරලා විශාල මගඩියක් කරපු බේත් එක ගැන කතා කරද්දි බේත් ගෙන්නද්දි මේගොල්ලෝ අර මිනිස්සු මැරෙද්දි එයා පාර්ලිමේන්තුවේ මොකද්ද කිව්වේ මොනවාද මිනිපෙට්ටි සාප්පු කඩ තියෙන ඉස්පිතාල ඉස්සරහා මිනිපෙට්ටි සාප්පු තියෙන මිනිස්සු මැරෙන නිසා තමයි කිව්වා. සත්ත පහකට තමන්ගේ ඡන්දදායකයා ගැන කිසිම ආචාර ධර්මික ඇඟීමක්වත් ඒගොල්ලන්ට අදාළ වුණේ නැහැ. ඇත්තටම යා ඇමතිවරේ ඉන්නේ දැන් මේ ආණ්ඩුව පත් උනේ නැත්නම් අනිවාර්යයෙන්. අනික ඉරේ යන්නෙත් නෑ මොකුත් නෑ. මොකුත් නැහැ. ජෝල්ස්ටන්ලා දැන් එයාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙන ආපු වෙලාවේ දැන් එයා විත්තිකාරයෙක් වෙලා යම් යම් නීතිමය තත්ත්වයන් යටතේ දඬුවම් ලබන්න ඕන මෙනි කියලා ඉන්න තත්ත්වයකදී එයාට විශ්වාස භංග යෝජනාවක් ගෙන ආපු වෙලාවේ ඒක පරාජය කරන්න ඡන්දෙ දුන්නේ කවුද? ඔය බොරු කියන ඔය බොරු කියන මිනිස්සු. ඉතින් මිනිස්සුන්ට මේ ඇඳුමක් ඇඳගෙන මේ එහෙම කතා කරන්න පුළුවන්. එදායි නම් කෙහෙලියට ඡන්දෙ දුන්නේ විශ්වාස භංගය පරද්දන්න. කෙහෙලියව රැක ගන්න ඡන්දෙ දුන්නේ. හොරු රැක ගන්නනේ. ඉතින් ඒකයි මෙන්න මේකයි මිනිස්සුන්ට තේරුම් ඒ කියන්නේ ඒ සන්දානේ තමයි මේ බිඳිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් විපක්ෂ හිටියත් ආණ්ඩුවේ හිටියත් එක පිරිසක් හිටියේ. එක පන්තියක් හිටියේ. ඒ සන්දානය තමයි මේ දෙදරා ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක ශක්තිය නැති වෙලාද ඒ නිසා ඒගොල්ලන්ට තීච්ච ප්‍රහාරයනේ ඒගොල්ලන්ගේ තීච්ච කැතනාමය මේකට ගෙනල්ලා මෙහෙට හරවන්න බලනවා කැම්පේන් එක. ප්ලෑන් කළා. අනිත් සෝරි කල්යා කිව්වේ අර දැන් ඔය NPP එකේ කට්ටිය සම්බන්ධකම් තිබුණ නෑනේ පාතාලේ එක ඒ පළාතේ ඉන්න දාමරිකයෝ එක්ක ඒ පළාතේ වැඩ කරු මිනිස්සුත් එක්ක ඒක එක්තරා විදියකට ඒගොල්ලන්ගේ සමාජය තුළ හැසිරීම පිළිබඳව තිබිච්ච මං දකින්නේ දුර්ලභම. කියන්නේ එහෙම මිනිස්සුත් එක්කත් ඒ ව්‍යාපාරික මට්ටමේවත් හොරමරකම් කරන මට්ටමේවත් නෙමෙයි මානසික සම්බන්ධතා තියාගෙන හිටියනම් පළාත් පාලන ඡන්දේ සමහරට අන්න ඒ වගේ පොඩි ප්‍රශ්නයක් සමාජයේ තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ මිනිස්සු ඇසුරු කරන්නේ නැහැ. ගම්වල ඡන්ද ඉල්ලපු මිනිස්සුන්ව ගමේ මිනිස්සු දන්නේ නැහැ. මොකද හේතුව මේගොල්ලෝ තෝරගෙන අර කුණු ගෑවෙයි කියලා කුණු ගෑවිච්ච එකවත් කතා බහ කරන්නේ. නමුත් සමාජ ව්‍යාපාරයකදී ඒක සමාජය කියන්නේ ඒක නෙවෙයිනේ. ඒ කියන්නේ ඒ කුණු වැඩ නොකරන එක වෙනම දෙයක්. නමුත් ඒ මිනිස්සුන්වත් ඇසුරු කරා නම් ඒ මිනිස්සු සමහර විට අර ගරුකටුතු මිනිහට සලකනවා හොරෙන් හරි අර ප්‍රසිද්ධ හොරුන්ට වඩා. කාගේ යුක්තිය වෙනුවෙන් ගෞරවයක් තියෙනවා. සාධාරණ වැඩ කරන මිනිහට ගෞරවයක් ඒක මේකේ තිබිච්ච දුර්වලකම නිසා තමයි පළාත් පාලන ඡන්දේ පොඩි ප්‍රශ්නයක් දැන් ඔය JR දැන් කොට්ටාස ක්‍රමේ අයින් කරාට පස්සේ ලොකු මේ ප්‍රාග්ධනයක් ඕන වෙනවනේ මන්ත්‍රී කෙනෙක් වෙන්න දිස්ත්‍රික් එක. එතකොට ඒ ඡන්ද ක්‍රමෙන් පස්සේ දැන් මං හිතන්නේ ඕකට විවේචනයේ ඒ පක්ෂවලම අයට ආවා. මොකද ඒගොල්ලන්ගේ දක්ෂ මිනිස්සු පවා හැලෙනවා. ඒගොල්ලන්ට පවා එන්න බෑ. ඒක තමයි අන්තිමේදී ජාතික ලැයිස්තුවක් දාගත්තේ. මොකද අවශ්‍ය කරන මිනිස්සු ජාතික ලැයිස්තුවෙන් ගන්නවා. අර ගහමරා ගන්න සල්ලි හම්බ කරගෙන ඔක්කොම දේවල් කරන මිනිස්සුන්ව ඡන්දෙට දානවා. දිනන්න පුළුවන් ඉතින්. එතකොට දැන් ජවිපේ මේ අනුගමනය කරා ඒකේ විවේචන තියෙන්න පුළුවන්. ජවිපේ ක්‍රමේ තමයි එහෙම මරාගන්නේ නැහැ. එහෙම කිසි කෙනෙකුට ඒගොල්ලන්ගේ දිස්ත්‍රික් එක පුද්ගලිකව ඡන්දය ඉල්ලන කිසිම කෙනෙකුට ඒ පුද්ගලිකව සල්ලි හොයන්න ඕනේ නැහැ. තමන් වෙනුවෙන් තමන් සල්ලි හොයලා ඡන්ද ව්‍යාපාරය කරන්න ඕනේ. පක්ෂෙන් කරනවා. ඔව් ඒ පක්ෂේ යාන්ත්‍රණයක් හදලා තිනවා. එහෙම නොවෙන්න. දැන් නෑ පක්ෂ දේශපාලනය කියලා කියන්නේ ඕකට තමයි. මේ ඒගොල්ලන්ට විතරයි පක්ෂයක් තියෙන්නේ. මේගොල්ලෝ කියන මේ පක්ෂ රාජ්‍යයක් කරන්න යනවා පක්ෂ දේශපාලනයක් කරන්න යනවා නෑ පක්ෂ පක්ෂයක් කියලා කියන්නේ ඕකටනේ දැන් මේ ඔය දැන් අපි දන්න ඔය මේ කවුද කල්ල කතා කරන්නේ මං කිව්වේ අර ඔය කියන දේශපාලකයා ඇති වෙලා තින්නේ එහෙම නෙමෙයිනේ. ඒ කියන්නේ මේ අර රස්සා ටිකක් දෙන්න මේ වැලි කොට ටිකක් දෙන්න. ඔව්. එතකොට ඒව කරන්න විශාල මේ සල්ලි ටිකක් ඒ මිනිහට ඕනේ. ඒ කියන්නේ දේශපාලකයාට. ඒ පක්ෂය ඇතුළේම තරඟ තියෙනවානේ. 1 2 3ට එන්න කවුද තේරෙන්නේ කියලා. මොකද අනුපාත ක්‍රමයට දැන් 20ක් හිටියොත් 10 දෙනෙක් විතර තේරුණොත් ඒ 10 කණ්ඩායම ඇතුළට රිංග ගන්න ඒ පක්ෂෙම අය ඒගොල්ලොම පෝස්
පෝස්ටර් ඉරාගෙන ඒගොල්ලොම ගහමරා ගන්න එකක් වුණානේ අන්තිමට. එතකොට දැන් ඒකට වැඩිපුර ඒ කියන්නේ ඒ පක්ෂයේ අයට පවා එකිනෙකා පරයා යන විදියට සල්ලි ඕනේ. එතකොට දැන් ජවිපේ ඒ ක්‍රමේ නැති නිසා ජවිපේට අවශ්‍ය නැහැ තවදුරටත් අර මේ පුද්ගලිකව සල්ලි හොයන්න කාටවත් ඕනේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙන්න අපි කියමු බිමල් රත්නායක ලබන පාර ඡන්දෙට එනකොට බිමල් රත්නායකට මේ අවුරුදු පහේ කෝටි ගාණක් හොයාලා තියාගන්න ඕනේ කියලා එකක් නැහැ ඊළඟට ඡන්දෙට විදක් කරන්නේ. එතකොට ඉතින් ඔටෝ එයා පක්ෂයේ ඉදිරිපත් වෙන නිසා පක්ෂයේ තියෙන කෝටා එකෙන් එයාට ඡන්දේ හම්බ වෙනවා. දැන් පෙන්ෂන් එකත් නැති කරගත්තනේ කල්ලි. දැන් ඒගොල්ලෝ අර දේශපාලක කියන හරින කතාව කිව්ව තිස්ස කුට්ටිනේ. කිව්වේ අර මේවට යන්න මේ කීයක් හරි කොමිෂන් එකක් 100,000 කට පොඩි කොමිෂන් එකක් ගන්නවා තමයි ඊළඟ පාර ඡන්දේ කරන්න ඕනේ මල ගෙදරට යන්න. දාන්න ඕනේ ඔය වයින් තමයි ඔයගලන්ට ඕක තමයි අර තිබිච්ච දේශපාලන සංස්කෘතිය මං කියන්නේ. ඒක මහින්ද රාජපක්ෂත් කිව්වනේ. ඔව්. ඒ මිනිස්සු මන්ත්‍රීවරු, ඒ මිනිස්සු ඇමතිවරු, ඒ මිනිස්සු යම්කිසි ජීවන මට්ටමක් ගෙවන්න ඕන. ඒ නිසා එමිසෝ ඔය කී කෑරි හොයාගත්තට කමක් නැහැ කියලා. ඒක කිව්වා. නෑ ඊට අමතරව දැන් ඔය කල්යා කිව්වේ ඒකේ දැන් ඔය පක්ෂයේ සම්බන්ධයෙන් උන්ට පක්ෂයක් මොකටද? ඔය පක්ෂ මාරු කරපු හැටියට මොන පක්ෂද? ජනතාක්ති පෙරමුණට NPP එකට පක්ෂයකට මේ අනුගත වෙච්ච විනයගත වෙච්ච කිසියම් පාක්ෂික මට්ටමක් තියෙනවා. අනිත් අය පක්ෂ වලින් ඉල්ලුවට මොන පක්ෂයක්ද? කොයි තරම් පක්ෂ මාරු කරාද? කොයි තරම් එහෙට පැනනද මෙහෙට පැනනද? ඉතින් පක්ෂයක් වැඩක් නැහැ. ඉතින් ඒක තමයි ඒ අර ඒ ව්‍යුහයේම තියෙන දුර්වලකම තමයි ප්‍රාන්තවාදී කියලා ඔය එළියට පැනලා විනාශ කරේ. ගයිස් සහත් අනිත් කාරණේ තමයි දැන් ඒක විහිළුවට ලක් කරාට ඒ ජවිපේ ගෙවපු මේ ඒගොල්ලෝට උරුම කරගත්ත මේ ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවානේ. ඒකේ ඇතුලේ ඉතින් මං කියන්නේ ඉතින් ඒක හරියට ගත්තොත් එම ඔය අනුන්ගෙන් ඉල්ලගෙන අඳිනවා කියලා ඒක එක්ස්ට්‍රීම් කරලා තවත් ගෙනියනවා. ඉතින් ඒ පක්ෂය ඇතුළේ දිච්ච සංස්කෘතියක්. වැඩි තියෙන ඔක එළියට කිව්වේ ඒකයි අප්සෙට් එක. එළියට මේක තේරුම් ගන්න බෑ. නෑ අනිත් එක ඔක ඇවිල්ලා මේක තේරුම් ගන්න බෑ මේ එහෙම දැන් එහෙම පක්ෂ නෑනේ. මේක ඇවිල්ලා ඒ පක්ෂේ තියෙන ඒ වාමාංශික පක්ෂයක තිබිච්ච නිකන් සම්ප්‍රදායික නෑ මම කියන්නේ ඒකයි කල්ලා මේ කියන්නේ ඕක ඇවිල්ලා ජීවිපේ කට උරුම ගන්න නෙමෙයි පැරණි වමේ සම්ප්‍රදාය ඕකනේ. කියන්නේ පැරණි වමේ සම්ප්‍රදාය තමයි ඔය පැරණි වමට ඕක ආවේ මේ අපේ ගම්වල තිබිච්ච සම්ප්‍රදාය. අපි ගෙදරකට ගියාම ඒ ගෙදරට ගියාම අර කෙසෙල් කැනක් දාලා ඉවරලා මේ හාල් ටිකත් මේ දාලා මේ කිරිහට්ටියක් දීලා තමයි මේ ඒක මේ අපේ ගැමි සම්ප්‍රදායක් ඔය තිබිච්ච ඒක පැරණි වමට ආවා. ඒ පැරණි වමේ උරුමය තමයි ජවිපේට ආවේ. ඔය ජවිපේ කරපු වැරද්ද තමයි ඕක මේ එළිය සමාජයට කිව්වට වැඩක් නෑ. ඒක පක්ෂය ඇතුලේ මොකද ඕක එකපාරක් ලින්සිල්ලා ඇවිල්ලා මේ දෙරනේ දිල්කා ආහුවා ඔයා කොහොමද ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ කියලා. ඔයගොල්ලෝ පඩි ගන්නෙත් නෑ නෝක. ඊට පස්සේ ආ කිව්වා නෑ මේමයි අපි ඕක ප්‍රධාන මාධ්‍යට ඔය සුනිල් නන්දින්නෙත් ඉස්සෙල්ලා මෙයා තමයි කිව්වේ. මම හිතන්නේ ඔය 2009 විතර වගේ ටිල්වින් තමයි කිව්වේ. ඒතර කියනකොට දිල්ක ඇහුවා ඒක මාර ක්‍රමයක්. ඒක මේ පුරු රටටම යෝජනා කරන්න පුළුවන් වගේ ක්‍රමයක් නේද කියලා. ටිල්වින් සිතලා තිනා ගියා. ඒ කියන්නේ ඔය විදිහට ජීවත් වෙන්න මිනිස්සුන්ට. ඒතර එයා කිව්වා නෑ අපේ පක්ෂයේ ඉතින් හිතවතුන් විශාල පිරිසක් ඉන්නවා. ඒක අපිට රටට යෝජනා කරන්න බෑ. ඒතර රටට ඔක්කොම ෆුල් ටයිම් රටේ ඉන්න ඔක්කොම ෆුල් ටයිම්ස් ලා වෙන්න බෑනේ ආණ්ඩුවක් ගත්තම. ඒතර ඒක ඉතින් මේක ඇතුලේ විතරයි කරන්නේ කියලා මම මේ අර උදාහරණයක් කිව්වේ. ඉතින් ඕක ඉතින් එළියට කිව්වට වැඩක් නෑ. ඕක නිකන් ඒ ලෝක දැක්මක් නෑ ඒක ඒ විදියට. මට දැන් කියන්න ඕනකම තිබුණේ කොහොමත් ඒගොල්ලන්ගේ සරල ජීවන පැවැත්මක් තියෙනවානේ. ඒකෙදි ඉතින් ඒගොල්ලන්ට දැන් අර ආන්ඩ්‍ර කිව්වනේ එයාගේ බොන්න සල්ලි ගොඩක් යනවානේ. දැන් ආන්ඩ්‍ර ඒ කාලේ ඉඳලම බිව්වේ නෑ. ආන්ඩ්‍රගෙන් අහනවා ඉතින් ඔයා බොන්නේ නැද්ද කියලා. මම ඊට පස්සේ කියලා නෑ මට ඒක සෙට් නෑ කියලා. සෙට් නෑ කියලා කියන. බොන්නේ නැති මිනිස්සු සෙට් නැති මිනිස්සු ඕන තරම් සමාජයේ ඉන්නවනේ. ජීවිකාරයෝ නෙමෙයිනේ. බොන්නේ නැති මිනිස්සු සිගරට් බොන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒතකොට ඒක පුරුද්දක් ඇටියට අරගත්ත මිනිස්සු ඒ පුරුද්දක් විදියට ඒක කරන්නේ නෑ. ඒකට හොඳට අර සමහර අය තෝරගත්ත ජීවිතයක්ම තියෙනවා. අපිට වැඩක් නෑ මේව දැන් ලෝකෙම තියෙනවානේ ප්‍රවණතාවයක් මේ මිනිමයිස් කියන එක. ඒ කියන්නේ මට මම ලුකුවට සල්ලි හම්බ කරන්න යන්නෙත් නෑ. සල්ලි හම්බ කරත් මම මේ පරිසරය ගැන හිතලා මම මේ විදියට වැඩ කරනවා. රීයුස් කියලා සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ ඇඳලා දාපු ඇඳුම් තවදුරටත් අඳිනවා. සෙකන්ඩ් හෑන්ඩ් ස්ටෝර්ස් තියෙනවා නේ යුරෝපේ හැමතැනම.
දැන් මේ මම හිතන්නේ සංකල්ප- යුරෝපයේ දැන් මේක ප්‍රොමෝට් කරනවා. තියෙනවා. ඔව්, ඔව්, දැන් මේ ඔව්. දැන් ජවිපේ තියෙන සංස්කෘතිය ඔව්. යුරෝපයේ දැන් ප්‍රැක්ටිස් කරනවා. කරනවා. ඔව්, ඔව්, ඔව්. ඒක පැත්තකින්- හරියට හරි. ඒක පැත්තකින් ඒක ගේන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ඉතින් අර ලිබරල් ධනවාදයට මේක වෙළඳපොළ මේ පරිභෝජනවාදී උත්සාහ වල නිසා අරකට ඇටැක් එක එනවා මිනිමයිසිං වලට ඇටැක් එක එනවා. ඒ වුණාට ඉතින් මේක තමයි ලෝකේ දැන් මේ ට්‍රෙන්ඩ් එකක් යනවා නම් නවත්තන්නත් බෑ. දැන් මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා තින්නේ මේ පරිභෝජනයේ තියෙන මේ අධික අධිකකමනේ අධිකකම. මේක ඕසෝන් එක ඩැමේජ් වෙනවා මේක තියෙන සෙන්ටිග්‍රේඩ් මේක මේ අපි 0.5කින් විතර වැඩි කරගන්නවා. පරිම යූස් කරලා ඉවරයි බෑ. දැන් මේ තියෙන ප්‍රශ්නේ දැන් නාය යනවා කඳු ඊට පස්සේ මේ දැන් අර සර්කල් එක වෙනස් වෙලා තියෙනවා සුළි කුණාටු වල තියෙන මේ අර මුද්දි තියෙන තාපය වැඩි වෙලා තියෙන ඝනත්වය වැඩි වෙලා තියෙනවා. දැන් මේ ප්‍රශ්න ටිකක් තියෙනවා මම හිතන්නේ මේ සරල ජීවිතේ තමයි මම ක්‍රමයක් ඒක තමයි. ඒ කල්ලේ දැන් ඔය මේ විශේෂයෙන් ඔය බොරු සහ දැන් ඔය දිල්කා ගැනත් කියපු නිසා ඒගොල්ලන්ට විශ්වාස කරන්න බැරි එකක් කියන්නේ මේ ලෝක දැක්ම අතර මම හිතන්නේ මේ වාමාංශික ලෝක දැක්ම ටිකක් අලුත් මම හිතන්නේ හැමෝටම වගේ. කියන්නේ ඒගොල්ලන්ට විශ්වාස කරන්න බෑ. එහෙම එකක් තියෙනවා මිනිස්සු මෙහෙම බෙදා හදාගෙන ඉන්න පුළුවන් කියන එකක් ගැන අදහසක් සහ ෆුල් ටයිම් කාඩර්ස්ලා ඉන්න පුළුවන්. දැන් ඇත්තටම එවැනි පක්ෂ ක්‍රමයක් නෑනේ. මේගොල්ලෝ ඒ කියන්නේ ඇත්තටම සමාජික මෙම්බර්ෂිප් කියලා එකක් ওই පක්ෂවල නෑ. ඕන එකෙක් ඕන කාලෙට එනවා කන්ටෙස්ට් කරනවා. ඒගොල්ලන්ගේ අරමුණ මේ බලයේ ඉන්න එක. ඒ අර සමස්තයක් විදියට සියලු දෙනා බලා කියාගෙන ඉන්න ක්‍රමයක් පිළිබඳ අදහසක් ප්‍රැක්ටිස් එකක නෑ ඒගොල්ලන්ගේ. ඉතින් දැන් ඇත්තටම දැන් මේ ලෝක දැක්ම මම හිතන්නේ මේ වාමාංශික එවැනි ලෝක දැක්මක් ජනතාව අතරට යන එක කොහොමින් කොහොම හරි කියන මේ ආණ්ඩුව පත්වීමත් හරහා දැන් මාධ්‍ය විසින් ඒක තමයි ඒ කියන්නේ දිල්කල වගේ විශේෂයෙන් ඒ කියන්නේ එවැනි එයාලා නියෝජනය කරන මාධ්‍යනේ ආයක කොටසක් නේ. ඒ කියන්නේ ඒක පුද්ගලයෙක් විදියට ගත්තාම ඒතර මේ මාධ්‍ය හරහා සිද්ධ කරන මේ දැන් අතර මේ දවස්වල ලොකු කතිකාවක් යනවා මේ බොරු කියන එක සහ පුවත් මවන එක සම්බන්ධයෙන්. අපි කතා කරේ කියන්නේ අර බොරු වල ඒ කියන්නේ බොරු හදන විශාල හානියක් කරමින් ඉන්නවා. නෑ එකක් මේ ඔය මේ ඇත්තටම ඔය බොරු කියන එකේ ඔය අපි කිව්ව මේ ටැග් ලයින් එකක් යනවා කියලා මේ ටැග් ලයින් එක ගෙනියන්නේ මාධ්‍ය හරහානේ. ඒ කියන්නේ මාධ්‍ය තමයි මේකේ මේ ප්‍රධාන එක. ඒ කියන්නේ අපි දන්න දැන්ටත් ඔය කතාව වෙමින් යන හිරු දෙරණ නාලිකා වගේ දේවල් ගත්තාම මේව ඇතුලේ මේ නිශ්චිතවම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මොකද මේව ඇතුලේ මේවා අයිතිකාරයෝ ගත්තාම මේ ව්‍යාපාරිකයෝ සහ දේශපාලන අරමුණු මේවට තියෙන දේශපාලන අරමුණු එතකොට මේ දෙරණ ගත්තාම මේ පක්ෂයක්ම තියෙනවා. එතකොට මේ හිරු එක ගත්තාම රෙනෝ සිල්වාගේ මල්ලිගේ ඉඳලම තියෙනවා ලොකු මේක මල්ලිව බේර ගන්න try එකක් තියෙනවා. ඒක ඇස්සේ මේ කාට හරි හේතු වෙලා එතකොට මේව ඇතුලේ මේ ආපු වෙනස මේ ආපු වෙනසත් එක මේ ආණ්ඩුව මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ අර ඔයා කියපු එක තියෙන මේ හොරු කියලා මේ ආපු එක මේ හොරු කියන එක බොරු කියලා ටැග් කරන එක තියෙන දැන් ගොඩක් වෙලාවට මේ ඔය ඕක තියෙනවා මේ ගොඩක් මේ ඔය කවුරු හරි එහෙම මේ ඇප්පල් වෙලා නිදහස් වුණාම එහෙම මේ ලොකුවට මේ කැම්පේන් එක ගෙනියනවා නිදහස් වීම හරි කරන එක තියෙනවා. මේක නිදහස් වීම හරි කරන එක තියෙනවා. අප ලැබුණාම අප ලැබුණ නිදහස නෙමෙයි අප ලැබුණා. අජිත් නිවාඩ් කබ්‍රාල් ව දඩේට යටත්ව කොන්දේසි සහිතව ඇප දුන්නා. ඒක නිදහසක් නෙවෙයි. යාට කෝටි මෙච්චර ගාණක් මාස 3ක් ඇතුළත ගෙව්වේ නැත්තම් මේ නඩුව ආපහු ගෙනියනවා. නමුත් ඒකට ප්‍රසිද්ධිය දුන්නේ කොහොමද? නිදහස් කොට නිදහස් කරා. ඒක හිරු එකේ මිනිහම කියනවා. මිනිහා අජිත් නිවාඩ් කබ්‍රාල් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් දීලා කියනවා මම නිදහස්. ඉතින් බලන්න මේක මෙන්න මේව තමයි මේ දියුණු සමාජයක මේව කරන්න බෑ මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒවට රියැක්ට් කරනවා. ඉතින් අපේ ඉතින් සමාජයේ තියෙන තත්ත්වය තමයි අපේ ඒකට අර අපි කිව්වා වගේ එකක් මේ ඔය විපක්ෂයේ බොරු කිව්වා කියන එක ඊළඟට මේ ආණ්ඩුව බොරු කිව්වා කියන එක අනිත් එක මේ මාධ්‍ය බොරු කිව්වා කියන එක. ඒ කියන්නේ මාධ්‍ය බොරු කියන එක මේ හරි අපිට මේ කාලේ හොඳටම අත්විඳිනවනේ මේ වැඩේ දැන්. ඒ කියන්නේ මේක මේ ප්‍රධාන විදියට වෙන එකක් තමයි ඔය මේ අර වෙනතරම් පණිවිඩයක් කියලා කියන්නේ අපිට මේ
ඒ පණිවිඩය කියලා කියන්නේ මේ කොහෙන් හරි එන එකක්. අලුත් හැබැයි දෙයක්, තොරතුරක්. තොරතුරක් වෙලා තියෙන්නේ මේ දැන් දැන් පණිවිඩය වෙලා තියෙන්නේ මේ පණිවිඩය ගේන කෙනා. ගේන කෙනා මාධ්‍ය තමයි පණිවිඩය වෙලා වෙන්නේ. ඒක නිසා අපිට හරි තොරතුර කොහෙදවත් හම්බෙන්නේ නැහැ. දැන් ඔක හොඳම උදාහරණ මම කියන්නම්. දැන් ඔය ගංජා සිද්ධිය තියෙන්නේ මේ ගංජා පැල දෙකක් මේ වෙලා තියෙන සිද්ධිය තියෙන. දැන් මේක ගත්තහම මේකේ තියෙනවා අර මේ ගංජා පැල දෙකක් අහුවෙන්නේ. එකත් අහුවෙන්නේ අර මේ මාලිමා මන්ත්‍රීගේ නැන්දගේ ඒක නැන්ද නංගිගේ මේ ඉඩමක හම්බෙච්ච මේකට එහා පැත්තේ ඉඩමෙන් හම්බෙන්නේ. මිරිස් වගාවක්. එතකොට දැන් මේකට මේ පොලිසිය යන්නේ කොහොමද? පොලිසිය යන්නේ මේ රෙකෝඩ් කරගෙන යන්නේ ඕක. එතකොට දැන් මේක ඊට පස්සේ මේ යනවා මේ ඔය කියන නාලිකාවල යනවා මේක මේ ගංජා හේනක් හේනක්. ඒ කියන්නේ මේ පැල දෙක හේනක් වෙනවා. හේනක් වෙලා යනවා. ඊට පස්සේ දැන් මේ ඒ සිද්ධිය ගිහිල්ලා ඊට පස්සේ අපි දැක්කා මේ ඕකට මේ ඒ කියන්නේ අර මාලිමාවේ മന്ത്രി මේ කියලා තිබ්බ මේක මගේ මේ එකක් නෙමෙයි ඔහොම කියලා සිද්ධිය ගියා. සිද්ධිය ගියාට පස්සේ ඔන්න ඊට පස්සේ ආව එකපාරට අලුත් ප්‍රවෘත්තියක් ප්ලාන්ට් වුණා. මොකද්ද මේ මාලිමාවේ മന്ത്രി මේ අරයට පහර දුන්නා කියලා. පොලිස් කන්දාරයට පහර දුන්නා කියලා. වට වෙලා 15 පහර දුන්නා. දැන් ඒ ප්‍රවෘත්තිය හරි ෂෝකේ ගිහිපු ප්‍රවෘත්තිය මේ හිරුවේකේ දැන් ඒක ගියේ මේ අර AI වලින් හදලේ පහර දීමු විදිය සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ දැන් අරයා කටුතරයට කියනවා මේ කසිප පැකට් එක මූණට ගැහුවා. දැන් ඒකත් අර වීඩියෝ එකේ තියෙනවා කසිප පැකට් එක ගහන එකක් තියෙනවා. ඒ යන්නේ එකක් තියෙනවා. දැන් මේ වගේ අර AI තාක්ෂණය නිසා පොඩ්ඩක් අර සජීවී විදියට මේ වීඩියෝ එකක් හදන්න පුළුවන් නේ. දැන් මේක හදලා සම්පූර්ණයෙන්ම මේ දැන් අර ඒ සිද්ධිය මේ විනිශ්චය ඇවිල්ලා හිරු එක. ඒ කියන්නේ හිරු එක තමයි තීන්දුව දීලා තියෙන්නේ. මාලිමා මන්ත්‍රී කවුද මේ මොනවාද මේ කසිප පැකට් ගහන්නේ? ඒකෙන් කියන්නේ මාලිමා මන්ත්‍රී කසිප බොනවා එහෙම නැත්නම් ඒ එයාගේ වාහනේ වරන් යනවා කියලා කියන්නද එයා දන්නේ? මේ වගේ එකක් නේ. ඒ කියන්නේ ගංජත් ගහනවා කසිප්පුත් කසිප්පු ඒ මදිවට වාහනේ දාගෙන අරගෙන යනවා. මේ අර මේ වෙකේදී මේ වෙනවනේ මේ මෙයා බීලා ඉන්නවා කියලා. කට උත්තරයක මේ එකේ තියෙන පොලිසිය වාර්තාවේ තියෙන මෙයා බීමත්ව ඉන්න කතා පස්සේ මොකක් හරි එක ලේබල් රිපෝට් මේව නැහැ කියලා එකක් මේ වෙනවා. නමුත් ඒකේ එකක් තියෙනවා ඔය මෙයා බීමත්ව හිටිය කියලා කතාවක් ඔකේ තියෙනවා. පොලිස් නිලධාරියා බීමත්ව හිටියා කියලාත් කියනවානේ. ඔව් ඒක තමයි. දැන් අරක වෙන්නේ ඇවිල්ලා මේ මං කියන්නේ මේ මාධ්‍ය හදන කතන්දරේ මේ එකක් වීඩියෝ එක හදනවා. ඊළඟට වීඩියෝ එකත් එක්ක CCTV එක. ඒ කියන්නේ CCTV එකේ කරන්නේ මේ අර දැන් මෙයාගේ කට උත්තරේ තියෙන්නේ මේ മന്ത്രിගේ කට උත්තරේ තියෙන්නේ මෙයා එක තැනක කඩමණ්ඩියක නැවැත්තුවට පස්සේ ඇවිල්ලා ඉවරලා අරයා ඇවිල්ලා විත් ස්ක්‍රීන් එකට ගහලා ඉවරලා කතා කරලා බහින් බස් වීමක් වුණා. වටේ කට්ටිය മന്ത്രിව දාලා යවුවා කියලා. ගියාට පස්සේ මගට ඇවිල්ලා ඉවරලා අරයා ෆලෝ කරන් ඇවිල්ලා පොලිස් නිලධාරියා මේ බයික් එකෙන් හරස් කරලා නවත්තලා මේ ආයෙ ගැටුමක් ඇති කරගන්න ගියා කියලා. දැන් ඕක CCTV වල තියෙන දැන් ඒ මාලිමා මන්ත්‍රී කියපු විදිහට ඉස්සෙල්ලා තියෙන වාහනේ යනවා කාර් එක යනවා ඊට පස්සේ තමයි මේ අර බයික් එක යන්නේ. හිරු එක කරන්නේ මේක රිපීට් කරනවා. CCTV එක. එතකොට කරාම මොකද වෙන්නේ මේක බයික් එක පස්සේ බයික් පස්සේ යනවා. අන්න මේක කරන්නේ අති විශේෂඥ උපදේශ සහිත ඉතාම සැලසුම් සහගතව මේ රජය සම්පූර්ණයෙන්ම අපහසුතාවයට පත් කරන්න. අන්න ඒකට තමයි නීතියක් ඒ කියන්නේ සාධාරණ යුක්තිගරුක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. කියන්නේ දැන් ලෝකේ දැන් BBC, CNN, Al Jazeera, Fox, Sky News කවදාවත් ඔය වගේ ඕකට කිට්ටු වෙන්නවත් රටේ දේශපාලඥයන්ගේ තොරතුරු යම් අවස්ථාවල ඉදිරිපත් කරලා ඕ වගේ දේවල් කරනවත්. ඒ කියන්නේ අපි ඉන්නේ ශිෂ්ටාචාරයෙන් කොච්චර යටද. අපි ඕක තමයි උඩට ගන්න එක තමයි අපි මහජන ව්‍යාපාරයන් නිසා අපේ වගකීම. අපි ඒකට ඒ මැදිහත්වීමයි කරන්න ඕන. ලංකාවේ තිබිච්ච දේශපාලන සංස්කෘතියයි මාධ්‍ය සංස්කෘතියයි ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් මේ තුන අපිට වෙන් කරන්න බෑ. ඒ කියන්නේ තිබිච්ච මේ මජර අර සංස්කෘතිය ඇතුලේ මේ දැන් අපි කිව්වට ඔය 2022 අරගලය ඇතුලේ මේ වුණා කිව්වට තාම අපේ මේ කලාප වෙනස් වෙන්නේ නැහැ. ඒවට ਵਿਚාරයක් එන්න ඕනේ. ඒ කියන්නේ මාධ්‍ය පිළිබඳව ਵਿਚාරයක් එන්න ඕනේ. ඒ වගේම මේ ඔය මේ නිලධාරීන් පිළිබඳව ਵਿਚාරයක් එන්න ඕනේ. මේවා ਵਿਚාරයක් එන්න ඕනේ. ඒකේ කපිල sorry
මේ නෑ, කියන්නේ, ඔව්. මේ නෑ මම කියාගෙන ආව එකේ මට මතක් වුණේ අර මේ විචුල කියනකොටත් මේ දැන් මේ මාධ්‍ය ගැන ඒ කියන්නේ විශේෂයෙන්ම ඔය මාධ්‍ය ඇවිල්ලා මේවට මේවා කොහොමත් ඔය ඕවට ලයිසන් හම්බෙච්ච එක ඇවිල්ලා මේ පාරදෘශ්‍යභාවයකින් සිද්ධ වෙච්ච ඒවා නෙමෙයි. ශාලා ඩීල් නේ තියෙන. ඒ කියන්නේ පෞද්ගලික නාලිකාවලට ඔය 90 ගණන් අන්තිම මේ ඔය බලපත්‍ර හම්බ වෙනවා කියන එක ඇවිල්ලා මේ ඔය තිබිච්ච සිස්ටම් එක ඇතුළෙමනේ ඕක වෙන්න පුළුවන්. ඒ ඩීල් දේශපාලන ඇතුළෙමනේ ඒවා වෙන්න පුළුවන්. එතකොට මේ විශේෂම තනි ව්‍යාපාරිකයන්ට මේවා හම්බෙච්ච එක. ඒ කියන්නේ සහ මේ ව්‍යාපාරිකයන් අන්තිම දැන් පෞද්ගලික කැමැත්ත ඇතුලේ කියන්නේ දේශපාලඥයන්ගේ පෞද්ගලික කවුද බලයේ ඉන්නේ එයාගේ පෞද්ගලික කැමැත්තට ජනතා සංඛ්‍යාත මාධ්‍ය එක තනි පුද්ගලයන්ට දෙනවා. ඔව්. දීලා මේ ඒ කියන්නේ මේක අඩුම ගානේ මොකක් හරි මේ අර අපි හිතමු ශාස් තියෙනවා නම් කමන්නේ කී ශාස් තියෙන පොඩි සමාගමක වගේ දිනු නම් කමන්නේ මේක තනි පුද්ගලයෙක්ට දෙන. ඒකට ඒ තනි පුද්ගලයාගේ තියෙන දේශපාලන අදහස මේ ආයතනයේ අදහස වෙනවා. ඒක දේශපාලන අදහස නම් කවකුත් නැහැ. ඒක අර මජර අදහස්. ඒක දේශපාලන අදහසක් නම් ඒක මොකක් හරි මේ මිනිහෙකුට හිතන්න දෙයක් තියෙනවානේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට. මේක එහෙම නෙවෙයිනේ කෙලින්ම තුච්ච පහත් නීන ඒ කියන්නේ තමන්ගේ සහෝදරයා වෙනුවෙන් දැන් හිරු තමන්ගේ සහෝදරයා වෙනුවෙන් මේ ඔක්කොම කරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. අනිත් එක එහෙම කරන අතරතුර මේ මහජන සංඛ්‍යාත පාවිච්චි කරමින් කෝටි ගණන් ලාභ ගන්නවා මේ වෙල්ද දැන්වීම වලින්. ජාතිය ආගම පාවිච්චි කරලා ජනතාව සංවිධානය කරනවා. නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික දෙයක් විදියට අපිට තියෙනවා මොනවාද විධායකයේ ව්‍යවස්ථාදායක අධිකරණය. ඊට හතරවෙනි එකක් විදියට තියෙනවා මාධ්‍ය. දැන් ඒතකොට මාධ්‍යයට අපි කියන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී පුලුල් කිරීමේ අරමුණින් තමයි මාධ්‍ය තියෙන්නේ. ඒ නිසා තමයි උන්ට අපේ ජනතාවගේ සංඛ්‍යාත දීලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ බිලියන් ගණන් හොයන ගම මේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී නොමග යවනවා. ඒ කියන්නේ එක පැත්තකින් සල්ලි හොයනවා අනිත් පැත්තෙන් මිනිස්සු නොමග යවනවා. එතකොට මේක මේ යුක්ති සාගත නෑ. රට බෙදනවා රටේ මිනිස්සු අතර කියන්නේ මෝඩයෝ බවට පත් කරනවා. දැන් ඔය නයි පෙන්නන කියන්නේ මම කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ හදනවා. ඒ කියන්නේ මේ සත්‍ය දැන ගැනීමනේ සංඛ්‍යාත පාවිච්චි කරලා ඒ වගකීම තමයි අපේ අයිතියක් තමයි මේ සත්‍ය දැන ගැනීම. තොරතුරු දැන ගැනීම. තොරතුරු දැන් අපි ඔය දෙරණට නයි නාලිකාව කියලා කියන්නේ මොකද්ද මේ ඒක තනිකර බොරුවක් නේද මේ අර ක්‍රියේට් කරපු එක ප්‍රවෘත්ති හදනවා මවනවා. මේ ඉලෙක්ෂන් එක දවසට කලින් දවසේ කැලණිකන්ගෙන් නාගයෙන් මතුණා කියලා ධම්මික බෝතලයක දාලා පෙන්නුවත් නේ. ධම්මික පැණිය ප්‍රමෝට් කරපු මාධ්‍ය මේ ලෝකේ කොහේවත් අපිට කතා කරන්න පුළුවන්ද මෙහෙමයි කියලා මිනිස්සු මේ වැක්සීන් එකක් හොයන්න ලෝකේ විශේෂඥයෝ පරීක්ෂණ කරනවා. මේ පැණි බෝතලයක් ගන්න පොලිමේ රුපියල් 10000 දීලා පොලිමේ ඉඳලා අරන් තියෙන මේසන් බාස් කෙනෙක්ගෙන් මේ පැණි අමුයිගුරු අරමතු දුලුණු තලලා දාලා හදපු එකක්. ඉතින් මොන තරම් කියන්නේ වැරදිද? එහෙම රටක් ඉස්සරහට යන්න කොච්චර තව සිද්ධියක් මේ ඩොක්ටර් සාෆිගේ සිද්ධිය. කියන්නේ වන්ද සැත්කම් ගැන මේක අපරාධ. අලුත් ත්‍රස්තවාදීක් හැදුවා. මේ මුස්ලිම් කෙනා කියලා. විශාල මේක අනිත් එක මේ දැන් මේ NPP එක මේ ආණ්ඩුවට විතර නෙමෙයි දැන් ඔය දැන් නයි පෙන්නපු එකේදී එතකොට ඒක කරන්නේ ඒ වෙලාවේ ප්‍රධාන විපක්ෂයේ හිටියේ මේ සජබෙනේ. ඒතකොට සජබෙට විරුද්ධවනේ කරන්නේ. ඒතකොට ජවිපෙත් නෙමෙයිනේ. ඒතකොට සජබේ දැන් නිහඬයි. දැන් සජබෙට දැන් ওই විදියේම දේවල් රනිල් වික්‍රමසිංහටත් කරා. රනිල් වික්‍රමසිංහ මට YouTube එකේ එකක් හම්බ වෙනවා. ඒ හිරු නාලිකාවට කියන කතා. ඒ කියන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ අර මේ අතිශෝක්තිය මිනිස්සුන්ග මේ ඒක හැම දේශපාලන පක්ෂයකටම ඒගොල්ලෝ කරා. කරේ ඒගොල්ලන්ගේ අර පුද්ගලික එජෙන්ඩා එකක් වෙනුවෙන්. රනිල් වික්‍රමසිංහ කියනවානේ මේගොල්ලෝ මාත් එක්ක ඩීල් එකක් දාන්න ආවා අපි කැමති උන්නේ නැහැ කියලා. ඒක තමයි. එතකොට දැන් ඒගොල්ලෝ මේ ආණ්ඩුවට ගහනකොට ඒගොල්ලෝ නිහඬයි. එතකොට නයි එක පෙන්නලා මේ සජිත්ව පරද්දන්න යනකොට එතෙන්දී ඒගොල්ලන්ට වෙච්ච අසාධාරණයක් නේද එතන. එතකොට දැන් මෙතෙන්දී ඒගොල්ලෝ නිහඬයි. එතකොට මේ හැමතැනදීම මේ
මේගොල්ලෝ සටන් කරේ අර ඒගොල්ලන්ගේ පැත්තේ කෑල්ලට විතරයි. විතරයි. මේගොල්ලෝ අර දේශපාලන මාධ්‍ය යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් ෆයිට් කරා නම් මේ ඕක ඔයිට ඉස්සෙල්ලා ඉවර කරගන්න තිබුණා. නෑ දැන් මේගොල්ලෝ මේ හරියට හරි දැන් අද මේ සජිත් ප්‍රේමදාස පෙනී සිටින කා වෙනුවෙන්ද හිරු වෙනවා කියනවා මේ නිදහස් මාධ්‍ය මාර්ගයට මම විරුද්ධයි මං හිරු තමයි නිවැරදි මාධ්‍ය මම පෙනී සිටිනවා කියලා. එතකොට අර කිව්ව සිද්ධිවලදී ඒගොල්ලන්ටම වල කපපු හිරුට ඒගොල්ලෝ එදා විරුද්ධ වෙලා අද එකඟ වෙනවා කියන්නේ මොකද්ද මේ දේශපාලන? නෑ ඕකේ හොඳම කතාව චූලා මේ දැන් කියනවානේ ස්වාධීන මාධ්‍ය කියලා. ස්වාධීන මාධ්‍ය මේව මර්ධනය කරන්නට උරුමයි කියලා. දැන් ස්වාධීනව තිබ්බ දෙන දවසේ මෙයා ස්ටේජ් එකේ කවුද හරින් ප්‍රනාන්දු ස්ටේජ් එකේ මෙහෙම මයික් එක අරගෙන මයික් එකකෝ මේ මල්ලි මෙන්න මේක අයින් කරන්න කියලා මේ හිරු එකේ මේවෙක් ගලවනවා. ගලවල ඉවරලා කියනවා මේ මාධ්‍ය නැත්නම් මේ මෙච්චර මේ රටට මෙච්චර විනාශයක් වෙලා තියෙන මේ මාධ්‍ය නිසා කියලා කියනවා. හරි. ඊළඟට මේ කවුද මෙයා කරන දේ මේ ඔව් මරිකාර් කියන මේක කුඩු නාලිකාව පච නාලිකාව කියනවා. හරි. හිරුනිකා කොච්චරක් එතකොට හිරුනිකා දැන් මෙහෙමයි දැන් එතනදිත් ඇත්ත වශයෙන්ම මේ ඒ ප්‍රශ්නේ ගත්තමත් ඉතින් තනිකරම මේ තමන්ගේම පක්ෂ දෙන්නෙක් නේ මෙතන මේ ප්‍රශ්නෙට මාගන්නේ. ඔව් ඔව්. එතකොට ඒ පක්ෂම කෙන අනිත් කෙනාව මරුණාම ඒ මැරිච් එක පැත්තකට දාලා ඒ ප්‍රශ්නේ සාධාරණව විසඳන්න නැතුව මැරිච් එකකින් දැන් වැඩක් නැහැ කියලා රාජපක්ෂලා තනිකර හිරු එකත් එක්ක ඊට ගත්තා. ඊට පස්සේ නිකන් හිටියේ නෑ. ජනාධිපති සමාව දුන්නා. ඊට පස්සේ ජනාධිපති සමාව දීලා මොකද්ද කරේ? මිනිස්සුගේ කනට ගැව්වා වගේ කරේ. එයාට දුන්නා අමාත්‍යංශක ලේකම් නෙමෙයි නෑ. අධීක්ෂණ ඉඳලා. අධීක්ෂණ මේ තනතුරක් දුන්නා. දුමින්ද සිල්වට. ඔව්. එතකොට දැන් තේරෙනවානේ මේක මේ ගිය ගමන. ඒකෙන් ඔතන කල්ල මේ ඔතන ඔයා කියාගෙන යන්න. ඔකේ මරු වැඩක් තියෙනවා මේ රාජපක්ෂලාට හේතු වෙන තැන ඩීල් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද UNP එකේ දුමින්ද ඉඳලා එතකොට 2007 6 හෝ 7 මං හිතන්නේ අර රන්මිනි තැන්නේ මේ බෝම්බ සිද්ධිය වෙලාවේ මේගොල්ලෝ මේක මේ මහජනයා කැළඹුණා කියලා තහනම් කරනවා රාජපක්ෂ. එතකොට මල්ලිව රෙනෝ සිල්වා මල්ලිව මේ මහින්ද රාජපක්ෂ ළඟාවට යවලා තමයි මේක ආයේ බලපත්‍රය ගන්න. ඔව්. ඒ දීගේ තමයි ඊට පස්සේ අනිතර ගානට සෙට් වුණා ගිහිල්ලා අර තිබිච්ච ව්‍යාපාර ටිකයි දූෂිත ව්‍යාපාර ටිකයි මේව ටිකයි රෙජීමයයි ඔව් සෙට් වුණා. ඒ කියන්නේ වැරද්දෙන් වැරද්ද. ඒ කියන්නේ දුමින්ද සිල්වා කරපු වැරද්දට තව වැරද්දක් කළා ආපහු පවතිනවා. ඊට පස්සේ තව දැන් ඔය රන්මිනි තන්නේ ප්‍රශ්නේදී ඒ වැරද්ද කළා ඒ වැරද්දට තව වැරද්දක් කළා ආපහු පවතිනවා. ඒ කියන්නේ මේක දැන් ඕකට මූණ දීලා තියෙනවා හැම දේශපාලන පක්ෂයක්ම. හැබැයි දැන් ඒගොල්ලන්ගේ අවස්ථාව නිසා ඒගොල්ලෝ ඒක ගැන නියලයි අර වෙනසට පාටයක් උඩට ගන්නවා. දැන් මම දැක්කා මාධ්‍ය මර්ධනේ කොහෙටද තියෙන්නේ මේක නිශ්චිත කාරණයක් සම්බන්ධයෙන් මේ කියන්න පටන් ගත්තේ. එහෙම නැතුව මේ අනිත් එක ඒක මේ රාජ්‍ය ආණ්ඩුවට සම්බන්ධත් නෑ ඒක පොලිසියත් එක්ක තිබිච්ච ප්‍රශ්නයක්. ඒතකොට ඒක තමයි ඉස්මත්තට අරගෙන මේ මාධ්‍ය මර්ධනය කරනවා කියලා කියන්නේ මාධ්‍ය නියාමනයක් ඉතින් ඕනේ. මම කියන්නේ මේකට මිනිස්සු විරුද්ධයි. ඒ කියන්නේ දැන් අපි ගමු මේකට ජනමත විචාරණයක් වගේ තිබ්බනම් එහෙම අනිවාර්යෙන් කළා. මේ ජනමත විචාරණයක් තිබ්බනම් ඔය UNP එක විරුද්ධ වෙලා හිටියා හිරුට. එතකොට මේ පොට්ටුවත් එක වෙලා විරුද්ධයි. ඒතකොට පොදු ප්‍රතිපත්තියක මේ පක්ෂ ඔක්කොම ඉඳලා තියෙනවා. හිරුවේකට විරුද්ධයි. බැරි ඕනේ දැන් මේ සමාජ මාධ්‍යවල යනවනේ අර දැන් ඕක ආණ්ඩුවෙන් කිව්වේ නෑ මේක තහනම් කරන්න කියලා මේ අර TRC එකට අරගොල්ලෝ රිපෝට් කරපු එක තිබ්බේ. නමුත් මේක සමාජ මාධ්‍ය තුල ගිහිපු ගමන් විශාල කතිකාවක් ඇති වුණා මේ හිරු එක තහනම් කළ යුතුයි කියලා. ඒ කියන්නේ මොකද ජනමතය විමසුවා. ජනමතය විමසුවා 95%කට වඩා මම කියන්නේ. ඒ ගොඩාක් තැන්වල 95%කට වඩා තියෙනවා මේ හිරු එක මේ තහනම් කළා. අපි කියන්නේ ඒක නෙමෙයි. ඒකට කියනවා අනිත් පැත්තට කතාවක් හදලා තියෙනවා මේ අර පැකේජ් විදියට හදපු මේ ප්‍රොෆයිල් වලින් තමයි මේක කරන්න කියලා. ඊට පස්සේ මං ගිහිල්ලා බැලුවා දැන් මේ පැකේජ් වලින් හදපු ප්‍රොෆයිල් වෙනම තියෙනවා මඩබල කායවල් කියලා. ඒවැ අර මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා හරි ෆ්‍රෙන්ඩ්ස්ලා 5යි ඉන්නේ. 4යි 5යි සමහරවිට එදාම පටන් ගත්තා. දැන්
ඕක බලන්න පුළුවන් හොඳටම මේ ඇක්චුවල් දේවද කියලා. මොකද ඒ අර ඒකෙදී ඔයා කිව්වා වගේ අර විරුද්ධ වෙච්ච කට්ටිය මේකට තහනම් කරන්න ඕනේ කියලා කට්ටියගේ ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් වලට ගිහිල්ලා බලන්න ඒගොල්ලෝ එහෙම ඒගොල්ලෝ මේ ඇත්ත මේ ෆේක් එකකින් ඉන්න අය නෙමෙයි. අර ෆේක් කට්ටියක් වෙනම ඉන්නවා. දැන් මේගොල්ලෝ ඒකත් ෆේක් එකට දානවා. නමුත් ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවා. නැහැ ඉතින් දැන් කීයක් ෆේක් හදන්නද ඔහම කල්ලා. එකක මම දැක්කා එකක මේ වෝටිං එක තියෙනවා මේ 31.5k. හරිද? ඒ කියන්නේ 31500ක් මිනිස්සු ඒකට වෝට් කළා. ඔය කියන මේ අර තහනම් කළ යුතුද නැද්ද කියන ඡන්දයක් ඔය තියෙන්නේ ඒ වගේ එකට වෝට් කළා. එතකොට දැන් මේකේ 29.8 වගේ ගාණක්ම මේ තහනම් කරන්න කියලා. දැන් උච්චර ගාණක් වෙන්න ගන්න. කල්යා කිව්වේ හරියට ආණ්ඩුවට තියෙන්නේ වහාම ජනමත විචාරණයක් තියෙනවා සතියක් ඇතුළත ඒක කරන්න පුළුවන් විද්‍යුත් මාධ්‍යයෙන් හරි මොහරි මේ වියදම් කරන්න නැතුව මොකක් හරි එහෙම ක්‍රමයක් හැදුවා නම් ප්‍රශ්නේ ඔව් ඒ මොකක් හරි ඒ වගේ තක්සේරුකට නියාමන ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් විතර අපි ඔව් කාලේ ඉවරයි. ඉතින් අද ඔව් ඒ කියන්නේ විශේෂයෙන් ඉතින් දැන් මාධ්‍ය සම්බන්ධයෙන් නම් මම හිතන්නේ කිසිවක් තහනම් කරන්න කියන එකක නෙමෙයි. ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත් කමිටුවක් යම්කිසි නියාමනයක් ඒ කියන්නේ අපේ සෞඛ්‍ය අපේ බෙහෙත් ටික නියාමනය වෙනවා නම් අපේ ආහාර සම්බන්ධයෙන් බලන්න කවුරු හරි ඉන්නවා නම් අපේ අදහස් හදන්නේ කවුද කියන එක නියාමනය වීම වරදක් නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්න බෑ එහෙම නැතුව. ආහාර සෞඛ්‍ය තරමටම අදහසුත් හරි වැදගත් අනාගතයේ තීන්දුව වෙන තැනක් නේ ඒක තමයි. දැන් ණය ඇවිල්ලා පෙන්නලා ඒ කියන්නේ දැන් ඒ කැම්පේන් එකේ අර දවස් දෙකේ තහනම් කරපු වෙලාව. ඒ කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට රැස්වීම තහනම් කරලා තමයි කවුරුද පිටකමක් ඉදින් ණය වෙලාව. නාගලෝකේ ප්ලාස්ටික් බෝතලයකට ආවා කිව්වා ඊපස්සේ ඒක බලන්න ගිය හැමෝටම මේ පොට්ටුව ගානේ දුන්නා. නෙළුම් මල. ඉතින් මම ඒක හරි වැදගත්. ඒ කියන්නේ මිනිස්සුන්ව විශේෂයෙන් 7-5ක් ඒ කියන්නේ ඒගොල්ලන්ට බුද්ධිමත් ප්‍රජාවක් ඉන්නවා කියන අදහසවත් මේ විශ්වාස කරන ඒක තමයි මිනිස්සුත් එක සෙල්ලම් කරන්නේ. වැඩියෝ නැහැ මම කියන්නේ සෝරි මේ අපි ඉවර කරන්න නැතෝ මම කිව්වේ මේ නෑ නිකන් හිතන්න මම හැමදාම කල්පනා කරනවා දැන් ওই හිරු එකෙන් යනවනේ හිරු නම් සල්ලි තමයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා රුපියල් 30000ක් විතර දෙනවා. හරිද? මේ කාර කියනවා අයියෙන් ගන්න මොන ලැජ්ජ නැති වැඩක්ද? මේ මිනිස්සුන්ට නිදා කරලා මිනිස්සුන්ට මේ මිනිස්සුන් නිග්‍රහ කරන්නේ. ඊට පස්සේ කියන හිරුණන් සල්ලි තමයි කියලා කෑ ගහනවා. මේ විශාල නිග්‍රහයක් මේ කියන්නේ මනුස්සකමන නිග්‍රහයක්. ඉතින් එහෙනම් අපි අද මේ ජනබලය සාමූහිකයේ විදියට කරපු බ්ලොග් වැඩසටහනේ දෙවැනි අදියර අවසන් කරනවා. ඉතින් අපි හිතනවා මේ ජනතාවට තේරෙනවා ඇති හොරු කිව්වේ කවුද බොරු කිව්වේ කවුද කියලා. ඉතින් සාමාන්‍ය මේ මිනිස්සු ඇත්තටම මේ දැනුවත් භාවයකින් ඉන්න බව පේනවා. ඉතින් අපි හිතනවා මේ සාකච්ඡාව ඇතුළතදීත් අපි මතු කරන්න උත්සාහ කරා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් කියන්නේ මේ සදාචාරාත්මක ඒ දරාගෙන සිටින ඒ ජන අභිලාෂ වලට දිගින් දිගටම පහර දෙනවා. මම හිතන විපක්ෂයට ඒක විනාශ වෙලා තියෙද්දි අර කියන්නේ සුම්බුන් වෙලා තියෙද්දි තුම්බුන් විපක්ෂය එහෙම වෙලා තියෙද්දි ඉතින් ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරනවා මොන හරි කරලා මේක වටන්න. ඉතින් මම හිතනවා ජනතාව අවදියෙන් ඉන්නේ ඒ සම්බන්ධයෙන් ජනතාව මැදිහත් වෙයි කියන අපේක්ෂාව අපි හිතනවා. ඉතින් ආයි දවසක අපේ තුන්වෙනි ව්ලොග් වැඩසටහනින් හමු වෙන්න බලාපොරොත්තු ඇතුව අපි අද සම්ගන්නවා. බොහොම ස්තුතියි අහගෙන හිටපු හැම දෙනාටම සහ අපි සියලු දෙනාට. right බොහොම ස්තුතියි.